පූජනීය ජීවිත. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද අපේ සූදානම් වෙන්නේ සුවිශේෂී කතාබහකට. ඒ තමයි මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පවතින්නේ භික්ෂු මහා සංඝයාගේ කාර්යභාරයත් එක්ක. ඔබත් පිළිගන්නවා ඇති. බොහෝ වෙලාවට අපි බෞද්ධයෝ විදිහට භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය දිහා බලන්නේ බොහොම ගෞරවනීය හැකින්. එහි යම් පළුදු වෙන, බිඳෙන යම් ආකාරයකට බාධා පමුණුවන අවස්ථා සමාජයේ ඇතැම් විට පැන නැගුණත් ඒ තුල භික්ෂූත්වය කෙරෙහි යම් වැරදි ප්‍රතිරූපයක් ගොඩනගන්නට යම් කෙනෙකු උත්සාහ දැරුවත් මේ කසාවත තමයි අපේ සම්බුද්ධ ශාසනයේ පැවැත්මට විශාල රුකුලක් ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා අපි හිතුවා net fm බණ YouTube නාලිකාව අහන, net අහන හැමෝ වෙනුවෙන්ම ඒ උත්තරීතර වූ මහා සංඝරත්නය පිළිබඳව ගෞරවනීය භාවය වැඩි දියුණු වන උන්වහන්සේලාගේ චරිතාපදානය පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒ තමයි පූජනීය ජීවිත. අද දවසේ අපි පූජනීය ජීවිත වැඩසටහනට ගෞරවයෙන් ආරාධනා කළේ ඔබට අපට බොහොම සමීපයි. වගේම අපේ ජීවිත කාලය තුල ධර්මයේ විවිධ පැති ඔස්සේ අපේ ජීවිත වෙනස් මඟකට යොමු කරපු ගෞරවනීය යතීන්ද්‍රයාණන් වහන්සේ නමකට. උන්වහන්සේ මට මුණ ගැහෙනකොට තරුණ යතීන්ද්‍රයාණන් වහන්සේ නමක් විදියට තමයි මුණ ගැසුනේ. එහෙම ආපු ගමනේ දැන් උන්වහන්සේ මැදිවියේ සිටින ඒ වගේම ශාසනයේ ප්‍රබෝධයක් මතු කරපු එක පැත්තකින් ධර්මය නම් උතුම් පණිවිඩය සමාජගත කරපු. අනෙක් පසින් උන්වහන්සේ මේ ශාසනයේ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන විහාරස්ථාන ගොඩනංවමින් ශාසනයට රුකුලක් ලබා දුන්නු. ඒ වගේම තවත් පැත්තකින් බැලුවාම සමාජීය සංස්කෘතික වශයෙන් ලොකු වෙනසක් සමාජයට මතු කරන්නට කැපවුණු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ධර්මධර භාවය නිසාම ලෝකයා උන්වහන්සේ දෙස බොහොම ගෞරවනීය හැකින් බලනවා. අද දවසේ අපි බොහොම ගෞරවයෙන් පූජනීය ජීවිත සමග සංවාදයේ යෙදෙන්නට, පූජනීය ජීවිත සමග සංකතනයේ යෙදෙන්නට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කළේ හොරණ සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ, ඒ වගේම අසිරිමත් වුණු බක්කුල මහා සෑය නිර්මාතෘ, රාජකීය පඬිත පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට අවසර අපේ හැමදෙරණේ. තෙරුවන් සරණයි හැම දිනාට. අද අපි ඔබ වහන්සේගේ ජීවිතය පිළිබඳව ආපහු හැරිලා බලන්නට තමයි මේ සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ඔබ වහන්සේ ගිහි ජීවිතය ආරම්භ කරපු තැන සිට මේ දක්වා ආමග ආපසු හැරී පුනරාවර්තනය කරන්නට මේ අවස්ථාවක් කරගන්න ඔබ වහන්සේට ආරාධනා කරනවා සහ අපේ ශ්‍රාවකයන්ට උන්වහන්සේගේ ජීවිතය කොයි ආකාරයෙන්ද ගෙවුනේ කියන කාරණය පිළිබඳව බොහොම වටින දැනුමක් ලබා ගන්න හොඳ අවස්ථාවක්. මේ පූජනීය ජීවිත වැඩසටහන තුළ අපේ අපේක්ෂාව තමයි ගෞරවනීය තරුණ ස්වාමීන් වහන්සේලා ශාසනයට එකතු වුණාට පස්සේ, එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලා භික්ෂූත්වයට පත් වුණාට පස්සේ ටික කලකින් මේ ශාසනය හැරදමා යන අවස්ථාවක් තිබෙනවා. ඊට හේතුව ඒ භික්ෂූත්වය තුල කටයුතු කිරීමේදී, ඒ විනය තුල හික්මීමේදී උන්වහන්සේලා ගිහි ජීවිතය තුල ගත කරපු ආකාරයට හාත්පසින්ම වෙනස් ස්වරූපයකින් කටයුතු කරන්නට සිදු වෙන නිසා ඒක දරා ගන්න බැරි වෙන අවස්ථා තිබෙනවා. හැබැයි අද අපේ මේ සංකතනයට වැඩම කරපු හාමුදුරුවෝ, ගලිගමේ ඥානදීප හාමුදුරුවෝ කියන්නේ ජීවිතයේ විවිධ බැට කාපු හාමුදුරුවෝ නමක්. උන්වහන්සේගේ ජීවිත කතාව ඔබට බොහොම වටින ශක්තිමත් ජීවිතයක් ගත කරන්නට, භික්ෂූත්වයක් ආරක්ෂා කරන්නට, ගීයන් විදිහට අපිටත් අපේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු හමුවේ කඩා නොවැටී ගමන් කරන්නට රුකුලක් වේවි. අපේ හාමුදුරනේ වයස උපන්දිනය සිහිපත් කරන්න අපිට දැන් වයස අවුරුදු 44යි. ඇත්තටම වරුණ සඳහන් කරුණට මතක් වුණේ ඉපදුනේ 1980 පෙබරවාරි 21. ගිහි ජීවිතයේ අවුරුදු 21යි.
ඊට වඩා දැන් පැවිදි ජීවිතය ගත කරලා තියෙන අවුරුදු 23ක් පැවිදි ජීවිතය ගත කරා. ඒ කියන්නේ ගිහි ජීවිතයට වැඩිය පැවිදි ජීවිතයේ තමයි ඔබ වහන්සේට වැඩියමක් කතා කරන්න තිබෙන්නේ. හැබැයි ජීවිතයේ සුන්දරම අවස්ථාව තමයි ගිහි ජීවිතයේදී කෙනෙකුගේ පුංචි සන්ධිය. එහෙම නැතිනම් ළමා කාලය. ඒ කාලයත් එක්ක වෙනස් වුණු සමාජ ක්‍රමයක් එක්ක ඇලිලා ගැටිලා ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ ඔබ වහන්සේ භික්ෂුත් වෙනවා. අපි ඒ කොටසට එමු. ගම්පියස කොහොමද දෙමව්පියන්ගේ විස්තර අපි දැනගන්න කැමති අපේ හාමුදුරනේ. පුංචි කාලේ හැදී වැඩුණේ අලවතුර කියන ගමේ බුලත් කොහොපිටියට ආසන්න අපේ අපච්චිලගේ ගම. ඊළඟට ඉස්කෝලයන් ගියේ කෑගල ශාන්ත මරියා මහාවිද්‍යාලයට. ඒ නිසා ගොඩක් කල් ගලිගමුවේ හැදී වැඩුණා අම්මලගේ ගමේ. ඉතින් ඔක තමයි ගම්වල පුංචි කාලේ නම කොහොමද අපි හඳුනන්නේ? දසුන් නිලංක කරුණාරත්න. දසුන් නිලංක කරුණාරත්න කියන මේ ගිහි කල නමින් හඳුන්වපු අපේ හාමුදුරුවෝ ඊට පස්සේ ශාන්ත මරියා විද්‍යාලයට මූලික අධ්‍යාපනය ලැබුවේ. ඒ ඔබ වහන්සේගේ ජීවිතයේ ඇත්තටම එක වසරේ ඉඳන් උසස් පෙළ දක්වාම ශාන්ත මරියා විද්‍යාලයේ තමයි අධ්‍යාපනය ලැබුවේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ දක්වාම ගිහිල්ලා විශ්වවිද්‍යාල සුසුකම් ලබන තැනට එනකම් අධ්‍යාපනය ලැබුවේ ශාන්ත මරියා මහාවිද්‍යාලයේ. එතකොට දෙමව්පියෝ අපේ ස්වාමීන් වහන්සේ මොන වගේ දේවල්ද කළේ වෘත්තිය? ඇත්තටම අම්මා මං හිතන්නේ මම ලැබුණට පස්සේ දරුවා බලා ගන්න ඕන නිසාම අම්මා රැකියාවෙන් අයින් වෙලා තියෙනවා. අපච්චි නම් අපච්චි කටයුතු කරේ ඉස්සර රාජ්‍ය වැවිලි ආයතනයේ ඊට පස්සේ භගවන්තලා ප්ලාන්ටේෂන් යටතේ කටයුතු කරා පෙන්ෂන් යනකම්ම. දැන් ඉතින් විවේක සුවයෙන් ඉන්නවා. මල්ලි ගොඩක් ව්‍යාපාර කටයුතු වල යෙදෙන කෙනෙක්. හાર્ඩ්වෙයාර් එකක් තියෙන. ඉතින් අපච්චිත් ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා අම්මයි අපච්චි ඉතින් ඒ අම්මයි අපච්චි ඔබ වහන්සේ මල්ලි විතරයි එතකොට ජීවිතේ හිටියේ. පවුලේ හිටියේ. එතකොට අපි හඳුනන්නේ අම්මයි තාත්තගේ නම් සහෝදරයන්. අම්මා ඩීඩී ඇග්නස් දන් දුන්න. අපච්චි පී.කේ. කරුණාරත්න. දන් දුන්න මෑණියන්ට සහ කරුණාරත්න පියාණන්ට මේ දම්පතීන්ට දාව අපේ හාමුදුරුවෝ උපත ලබලා. ඒ උන්වහන්සේගේ ගිහි ජීවිතය තුළ අපිට දැනගන්නට පුළුවන්කම ලැබේවි කොහොමද කටයුතු කළේ. මේ ශාසනයට එන්න හිත දුන්නේ කොතනද? ඒ කාරණා දැනගන්නට කැමතියි. අධ්‍යාපනය ලැබී ශාන්ත මරියාවේ කියලා ඔබ වහන්සේ සිහිපත් කළා. කොහොමද පාසල් අධ්‍යාපන කාලේ අපේ හාමුදුරනේ? පාසල් අධ්‍යාපන කාලේ මුල් කාලේ ඉගෙන ගන්න ටිකක් අමාරුයි. ගොඩාක් දඩබ්බරයි. ඉතින් ඒ නිසා නිතර පාසල් දරුවෝ එක්ක රණ්ඩු සරුවල් වලට පැටලෙනවා. එහෙම ඉගෙන ගන්න ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. හැබැයි ඒක මහා පුදුම දයෝපගත දෙයක්. මං හිතන්නේ 10 වසර වගේ වෙනකොට හිතා ගන්න බැරි විදිහට පාසල් පොත්පත් වලට අධ්‍යාපනයට දැනුම මාස මං හිතන්නේ අවුරුද්දක් එකමාරක් ඇතුළත ඒ ඇතිවෙච්ච නැඹුරුවත් එක්කම සාමාන්‍ය පෙළ ඉහළින්ම ඒ කාලේ වැඩ 8යි. ඉතින් ඒ වැඩ 8න් D6යි C1යි ඉංග්‍රීසි පළවෙනි පාර ෆේල් වුණාම දෙවෙනි පාරේ උත්තර කරගත්තේ. සාමාන්‍ය පෙළ ඉහළින් පාස් වුණා. ඉතින් දෙවෙනි පාර උසස් පෙළ මං කල්පනාකරන ඔබ වහන්සේ උසස් පෙළට යමුනේ මොන විෂය ධාරාවෙන්ද? කළමනාකරණ අංශේ. වාණිජාංශේ කරේ. ඉතින් පළවෙනි වතාවෙම කළමනාකරණ අංශේ විශ්වවිද්‍යාල සුසුකම් ලැබුවා. මොකද විශ්වවිද්‍යාලය? මම කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ උපාධියට සුසුකම් ලැබුවා. හොඳයි. දැන් එතකොට ඔය දඩබ්බරයි කියලා කියවනේ මුල් කාලේ රණ්ඩු සරුවල් එහෙම කරනවාද ඉස්කෝලේ යාළුවොත් එක්ක? ගොඩක් නිතර ගහ ගන්නවා. ඉතින් එතකොට ගුරුවරු උනත් ඒ අයටත් හිතාගන්න බෑ අපේ ජීවිත වෙනස් වෙච්ච වෙනස්විල්ල. ඉස්සර ඉස්කෝලේ ඉතින් සමහර දවස්වලට වැල්ලි දන ගස්සලා තියෙනවා. ඩෙස් ඔළුවේ තියලා ගහගත්ත දරුවෝ එක්ක පැය ගණන් අවුවේ වැල්ලි දන ගස්සගෙන ඉඳලා තියෙනවා. ඉතින් ගුරුවරු ගොඩක් දඬුවම් කරලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට තාම ඒ යාළුවෝ පරණ යාළුවෝ හම්බ වෙනවා. හම්බ වෙනවා. ඉතින් ඒ ගුරුවරු උනත් ඒ අයත් ඉතින් පුදුම සතුටකට පත් වෙනවාද අපේ ජීවිත වෙනස් වෙච්ච ආකාරය. ඔබ වහන්සේට සිහිපත් කරන්න පුළුවන් ඔබ වහන්සේගේ මුල් අවදී හිටපු ගුරුවරු කවුද? ඒ අය තාම ඉන්නවද? මතක තියෙනවද? ඇත්තටම ගොඩක් ගුරුවරු හිටියා. ඒ අතර මං හිතන්නේ අපි මීට අවුරුදු ගණනාවකට කලිනුත් පැවිදි වුණාට පස්සේ ඒ ගුරුවරු එකතු කරලා ඒ අයට උපහාර උත්සවයකොත් මම සංවිධානය කරලා කෑගල්ල වැවල්දෙණිය විහාරස්ථානයට ගෙන්නලා ගුරුවරු වෙනුවෙන් ඇගීමක් කරා. ඒ වගේම
පාසලෙත් අපි ධර්ම දේශනා කීපයක් කරලා ගුරුවරු වෙනුවෙන් අපිව වගේම අපේ ජීවිතය ඉතින් ඇත්තට මේ දඬුවම් කරලා ඒ කාලේ අපිට ගුරුවරු ගහනකොට අපිට ගුරුවරු එක්ක උනත් මේ ගුරුවරු තරහක් ඇති වෙනවා. හැබැයි අද අපි දකිනවා ඒ දේ නොවෙන්න සමහරලාට අපි මෙතන නොසිටින්න ඉඩ තිබුණා. එහෙම මේ අමතක නොවෙන සිදුවීම් එහෙම තියෙනවද මොනවා හරි ඒ දඩබ්බරකම් එක්ක අපේ හැමදෙරෝ ගෙවපු ඒවා සහ ගුරුවරු වේවල් පාර දුන්න ගුරුවරු අතර මෙන්න මේ ටීචර් තමයි මට වැඩිපුරම ගහලා තියෙන්නේ. එහෙම මතක තියෙනවද? සමහර ගුරුවරුන්ගේ නම් මතකයි නමුත් හැබැයි ආදරයට කළේ ඉතින් ඔබ හසර ගාන. ඇත්තටම ආදරයට ඒ ගුරුවරු ගොඩක් අපිට ඉතින් සමහර ගුරුවරු අපි පන්තියේ ඉන්න කරදරකාරම වදකාරව ශිෂ්‍යයා හැටියට දකින්න අවස්ථාවක් තිබුණා. ඉතින් සමහර ලාවට ඒ තරම්ම දරුණු. ඔව් සමහර පැය ගණන් පන්තියෙන් එළියට දාලා තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒ කියන්නේ මේ පන්තියේ විෂය ඒ කියන්නේ ඒ කාල පරිච්ඡේද කට් කරනවද? කාල පරිච්ඡේද කට් කරනවට වඩා ඒ කාලේ ඉතින් ළමයි එක්ක හුණු කොට වලින් ගහ ගන්න සමහරට ගුරුවරුන්ගෙත් වදිනවා. ඉතින් අර ඒ වගේ හරියට ළමයි එක්ක පිරිමි දරුවෝ විතරයි අපේ පාසලේ හිටියේ ශාන්තිමරියා විද්‍යාලේ. ඒ නිසා අර සාමාන්‍ය පිරිමි දරුවෝ විතරක් ඉන්න පාසලක ටිකක් චණ්ඩිකං ඒ වගේ දේවල් වැඩිනේ. ඒ නිසා ඒවත් එක්ක තමයි පාසල් කාලේ ගෙවුනේ. සුන්දරයි. පාසල්. හොඳයි. හොඳයි. ඉතින් ඒ පාසල් කාලේ මම හිතන්නේ කාටවත් අමතක වෙන්නේ නැහැ ජීවිතේ. ඒ පාසල් කාලවල හැබැයි මම ශිෂ්‍ය නායකයෙක් හැටියට පාසලේ අවසානයේ මං හිතන්නේ නරකම ළමයාව කන්ට්‍රෝල් කරන්න තියෙන එක ක්‍රමයක්නේ. ශිෂ්‍ය නායකකමක් දෙන එක. එතනින් පස්සේ ගොඩක් දුරට ආදර්ශමත්ව කටයුතු කරා පාසලේ උසස් පෙළ අවසාන අවුරුදු දෙක. ක්‍රීඩා එහෙම කළාද අපේ හැමදෙරෝ? ක්‍රීඩා සාමාන්‍යයෙන් කරලා තියෙනවා. මොනවද කරන්නේ? නමුත් ඔය ක්‍රිකට් ඒ වගේ නමුත් ඒක ලොකුවට ඉහළ මට්ටමට කරේ නෑ. සාමාන්‍ය ක්‍රිකට් ගහන්න පුළුවන්. ටිකක් පුළුවන්. බෝල් කොහොමද අපේ හන්දර බැට් කරන්නද බෝල් කරන්නද එහෙම? ඒ කාලේ ඔක්කොම පුළුවන්. අද මේවා පළවෙනි වතාවට තමයි අපේ ස්වාමීන් වහන්සේ මේ මාධ්‍යට කියන්නේ සමාජයට කියන්නේ මේවා මොකද මේ එක පැත්තකින් සුන්දරයි. ඒ සුන්දර ජීවිතේ සමහරව හිතනවා මේක අත්හැරලාවේ ඇයි කියලා. ඉතින් අපිට එතනට එන්න පුළුවන් ඉදිරියේදී අපි ස්වාමීන් වහන්සේගෙන් ඒ ගැන කතා කරන්නට පුළුවන්. දැන් අර ඒ දඩප්පරකම් එක්ක කරපු රණ්ඩු සරුවල් එක්ක ඒ කාලේදී දෙමව්පියෝ හැම ඉස්කෝලේට ගෙනලා නැද්ද? ඔව් ගුරුවරු ගෙන්නලා මං හිතන විදුහල්පති අම්මලා ගෙන්නලා බැනලා ඒ වගේ අවස්ථාවල් ගොඩාක් තියෙනවා. ඒ අතර මං හිතන්නේ උසස් පෙළ අපි කරනකොට අපිට උසස් පෙළ එකවුන්ට් උගන්නපු ඒ ගුරුවරයෙක්ව යම් වැඩසටහනක් කිරීමකට ලක් කරා. ඒ අවස්ථාවේ මම අපේ පන්තිවල හිටපු ළමයි එකතු කරගෙන අපි පාසලට විරුද්ධව ලොකු සංවිධානය වෙලා පාසලට උද්ඝෝෂණ කරලා ඊළඟට අධ්‍යාපන අමාත්‍යාංශයට පෙළපාලි අරගෙන ගිහිල්ලා මේ වගේ ලොකු දේවල් එක්ක පාසලේ ලොකු අරබුද ගොඩක් ඒ කාලේ නිර්මාණය කරන්න මුල් වුණා. ඒවත් එක්ක ලොකු දඬුවම් ලැබුවා. නමුත් අපි සමහර වෙලාවට හිතුවේ උසස් පෙළ පාසලේ ලියන්නවත් අපිට අවස්ථාවක් නොදෙයි කියලා. මොකද පැමිණීමක් හරියට නැහැ. ඒ දවස්වල ඒ ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක. ඒ දවස්වල 80%ක් බලනවා. නමුත් මං හිතන්නේ 30%ක් 40%ක්වත් තිබුණ නැතුව අවසානයේ මොකද ළමයි කාටවත් ඒ හැමෝම ඒවට සම්බන්ධ වුණා ඒ වෙලාවේ. ඉතින් ඒ නිසා විභාගයට අවස්ථාව අවසානයේ දෙන්න වුණා. හැබැයි අපි හැමෝම පුදුම විදිහට ඒ දරුව පාසලේ යම් ඇතිවෙච්ච ප්‍රශ්නයක් එක්ක ගැටුම් ඇති කරගත්තට ඒ කාලේ ගොඩක් පාඩම් කරා. රැලි වෙනකන් ඒ ගුරුවරුන්ගේ සමහර ඒ ගුරුවරු පවා අපිට ගොඩක් ඉගැන්නුවා. මොකද ඒ අය වෙනුවෙන් අපි පෙනී සිටපු නිසා. ඉතින් ඒ නිසා හොඳම ප්‍රතිඵල ලබා ගන්න ඒ ගොඩාක් දරුවන්ට පුළුවන් වුණා ඒ අවස්ථාවේ. ඉතින් අපි කොහොම හරි මේ මොන ප්‍රශ්න වලට මැදිහත් වුණත් පළවෙනි වතාවෙම අපි විශ්වවිද්‍යාලයට ඉහළ ලකුණු ලබාගෙන සුදුසුකම් ලැබුවා. හොඳයි. ඇත්තටම ඉතින් මේක තමයි ජීවිතේ එක්තරා කාලයක් සුන්දර කාලයක්. අපිට උනත් දැන් අපේ ජීවිතය ආපස්සට හැරලා කොතෙන්ටද යන්න ඕනේ කියලා බොහෝ දිනකින් ඇහුවොත් එහෙම ඔබ එකෙල්ලෙම කියයි පාසල් කාලෙට කියලා. අපේ හාමුදුරුවන්ගේ පාසල් කාලේ ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ පාසල් කාලය ගෙවුනේ ඔන්නෝම. එතකොට අපේ හාමුදුරනේ දැන් මේ පාසල් කාලේ තුල වගේම දඩබ්බරකමක්
ගමේදිත් තිබුණද යාළුවෝ අතරත් තිබුණද ගමේ ඒ දඩබ්බරකම තිබුණට මේ ආගම දහමට නැඹුරුව කෙනෙක් ඒක මහ පුදුම දෙයක්. කියන්නේ පුංචි කාලේ දැන් මට මතකයි මම පුංචි කාලේ බෙඩ් සීට් එකෙන් ඇඳ උඩට වෙලා නිකන් සිවුරු වගේ පොරෝගෙන ඇඳී ඉඳලා තියෙනවා. ඒක මම ආසයි. ඊළඟට ඒ ඉස්කෝලේ වුණත් සාමාන්‍ය මට හැම 90 ලකුණු 98 99 බුද්ධ ධර්ම විෂයට මුල ඉඳන්ම ඊළඟට ඒ සමහර බුදුහාඳුරන්ගේ ජීවිත කතාව අර පාසලේ බුද්ධ ධර්ම විෂය වුණත් උගන්වනකොට සමහරවිට මගේ ඇස් වලට කඳුළු වෙන ගොඩාක් ඒ බුදුහාඳුරන්ගේ ජීවිත කතාවේ දේවල් හරි සංවේදීව මැවිලා පේනවා. ඉතින් ඒ අතර මම පාසල් යන කාලෙම තමයි දැන් ඔය ගැටුම් ඔය දඩබ්බරකාරී පාසල් ජීවිත ඔහොම තිබුණාට බණ පොත්පත් ගෙනල්ලා කියවනවා. ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ පොත්පත් මං පාසල් යන කාලේ මේ පොත්පත් කියවන්න පටන් ගත්තා. ඒ අතර මට මතකයි මම 9 වසරේ හෝ 8 වසරේ ඉන්නකොට මට අර අපට නොපෙනෙන ලෝකයේ කියන ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ පොත කියවලා මට දැන් රෑ එළි වෙනකන් පුදුම ආසාවක් උන්වහන්සේව බලන්න යන. කිසි කෙනෙකුට නොකිය ගෙදරින් රෑ එළියට ගිහිල්ලා මගේ අතේ පොඩි මුදලක් තිබ්බා. ඒක අරගෙන මටම හිතා ගන්න බෑ මං ගෙදරින් කොහෙවත් ගිහිල්ලා නෑ එච්චර දුරක්. ඒ කියන්නේ දෙමව්පියෝ නැතුව ඒ වයසේ බස් වල නැගලා අහගෙන බලංගොඩට යනකම්ම ගියා උන්වහන්සේ හොයාගෙන. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හොයාගෙන. ඒ මං යනකොට උන්වහන්සේ එතකොට බුරුමේ වැඩම කරලා අග්ගමහා පඬිතු උන්වහන්සේට ලැබෙනේ ගෞරවනාමය පිළිගන්න. ඒ හාමුදුරුවෝ මං කවුද කියලා ඇහුවට පස්සේ බය වුණා. මේ කවුරුත් නැතුව මේ දරුවෙක් පොඩි දරුවෙක් මේ දැන් ඔබ වහන්සේ ගියාම මුණ ගැහුණා හාමුදුරුවෝ. නෑ දෙවනි හාමුදුරුවෝ එතන හිටියේ එතන බලා ගන්න අනිත් ස්වාමීන් වහන්සේලා. ඒ හාමුදුරුවෝ කෑම බීම ටිකක් දීලා අතට සල්ලි දීලා අනේ පුතේ ඉක්මනට ඔයා යන්න කියලා ආපහු හාමුදුරුවෝ වැඩිහම අම්මා තාත්තා හරි කවුරු හරි එක්ක එන්න කියලා ආපහු එව්වා. ඉතින් ඊට පස්සේ මට මතකයි ගෙදරින් ගොඩාක් බය වෙලා දැන් මම දන්නේ නෑනේ මං ගැන හොයාගන්න. ඔබ වහන්සේ මේ පාසල් ගිහිල්ලා එහෙමම ගියාද? පාසල් ගිහින් නෙමෙයි එදා රාත්‍රී ඔය පොත කියවලා ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ රෑ මගේ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ලක් මට පැවිදි වෙන්න ආසාවක් ආවා. ඒකත් එක්ක තමයි ගෙදරින් උදේ පාන්දර කිසි කෙනෙකුට නොකිය ඒ තිබ්බ පාරවල් එක්ක බලංගොට්ට යන්නේ කොහොමද දන්නෙත් නෑ. අහගෙන බස් කීපයක නැගලා ගියා. ඒ 8 වසරේදී. ඒ 7 වසරේ හෝ 8 වසරේ. يعني පුංචි දරුවෙක් කාලේ තමයි සාමාන්‍යයෙන් ළමා කාලේ තමයි එතකොට මේ වික්‍රමේ පටන් අරන් තියෙන්නේ. ඒ ආපු දවසේ ගෙදරට අඩිය තියෙනකොට මට මතකයි අම්මා ගහගෙන ගියා. ගෙදරින් අවසරයක් නැතුව කොහෙද ගියේ කියලා. දැන් එතකොට මේ ඔබ වහන්සේ දැන් එතනට ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ආහාරයක් දීලා එතකොට මම කිව්වා මම මේ පොත කියවලා මං ආවේ මං හොයාගෙන ආවේ මං මෙහෙ කියලා ඉතින් කෑගල්ලේ මෙහෙම කියලා කීවට පස්සේ ඉතින් මගේ පොඩි දරුවෙක් ඒ කාලේ ඉතින් ඒ හාමුදුරු බය වෙන්නේ නැති ඒ නිසා ඉක්මනින් කිව්වා මේ මෙහෙම යන්න කියලා ලියලක් දුන්නා මේ බස් එකේ නැගලා යන්න. ආපහු අපව තනියෙන් ආපහු ආවා. ඒතර ගෙදර අය හොයන්න පටන් අරගෙන ගෙදර අය හොයලා ඉතින් දවසම ඉතින් ගියාතක් නැහනේ. රෑ වෙනකොට ආවා. රෑ 8-9 වෙනකොට ඒ ආවත් එක්කම ඉතින් දරුණුයි. බොහොම දරුණු යුද ප්‍රකාශ කරා. ඒ අතර මම 10 වසරේ වගේ ඉඳන් සීල් ගන්න පටන් ගත්තා. එතකොට නැවුගල ආරණ්‍ය සේනාසනේ කියලා තිබුණ ගලිගම ආසන්නේ ඊළඟට ඔය කෑගල්ලේ තරුණ බෞද්ධ සංගමයේ තිබිච්ච භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වුණා. අපේ අපවත් අදාළ හාරිස්පත්තු ආරිවංශ අලංකාර හාමුදුරන් වහන්සේ ඉස්සර බ්‍රහ්මචාරී ආර්ය තිලක මහත්තයාට හැඳින්නුවේ. එතුමන්ගේ භාවනා වැඩසටහන් වලට මම සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන කාලවල ගොඩක් සම්බන්ධ වුණා. ඉතින් අර ඒ ජීවිතෙත් තියෙනවා. දැන් මට මතකයි මං කෑගල්ලේ සමහරට සුදු ඇඳලා ඒ කාලේ ඉතින් අර සීල් ඇඳුම ඇඳලා යනකොට අර පාසලේ රණ්ඩු වලට සම්බන්ධ වෙන යාළුවෝ සමහරට හූ කියනවා පාරවල. අන්න අර උපාසකයා ඇවිල්ලා සුදු ඇඳලා යනවා කියලා. අදත් තියෙනවා මේ වගේ කතා වලට තරම්. දැන් එතකොට ඒව ඇහෙනකොට හිතුන්නේ නැද්ද මම මේ යන ගමන හරි නෑ වගේ කියලා? ඒක වෙනසක් එහෙම දැනුන්නේ නැද්ද? දැනුණා. ඉතින් ඒ දෙපැත්තක ඉතින් හිටි ඒ කාලේ ඉතින් තරුණ කාලේ ඉතින් අසාධාරණයට සමහරලාට ඒ අයුක්තියට නැගී සිටින එවැනි මානසිකත්වයක් ඇති වෙන ක්‍රැඩිකල් කාලයක් නේ ඉතින් තරුණ වයස. ටියුෂන් පන්ති ගියාද අපේ ආන්තර? ටියුෂන් ගියා. උසස් පෙළට කෑගල්ලෙම තමයි ගොඩක් ගියේ. කෑගල්ලේ ගියා, කුරුණෑගල ගියා. ඒ ටියුෂන් අධ්‍යාපනයත් ලැබලා එතකොට දැන් ඔය උසස් පෙළ විෂය ධාරාවන් හදාරනකොට පාසලේ යම් මට්ටමකට අධ්‍යාපනයේ ඉහළ මට්ටමක හිටියා වහන්සේ. ගොඩක් ඉහළ මට්ටමක හිටියා. ඒ අතර දැන් මට මතකයි මම උසස් පෙළ කරන අතරතුර අපේ සමහර ළමයින්ට පන්ති දාලා ඉඳන් ඉගෙනුවා මං. ඉතින් මට හිතා ගන්න බැරි ඒ කාලේ ලොකු උනන්දුවක් ඒ අවුරුදු 2 තුල ඒ අරගල කරා. ඒ වගේම තමයි ඉතින් අර ඉගෙන ගන්න පැත්ත ගොඩක් ඉහළට ඉගෙන ගත්තා.
එතකොට දැන් ඔබ වහන්සේ පාසල් අධ්‍යාපනය හදාarලා ඊට පස්සේ උසස් පෙළ කොහොමද අපේ ස්වාමීන් රිසල්ට්? ඒ කාලේ B4ක් තිබුණේ. හැබැයි මට ඉහළ ලකුණු තිබුණා මං කෑගල්ල රෑන්ක් එක 120 ගානක් හරි තිබුණේ. එතකොට ඔබ වහන්සේ කැලණි විශ්වවිද්‍යාලයට තේරිපත් වුණා. එතකොට දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරනකම් ඔබ වහන්සේ වැඩ හිටියේ. ඇත්තටම උපාධිය සම්පූර්ණ කරේ නැහැ. නමුත් කැලණි විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ අපේ ඩබල් බැච් ගත්ත බැච් දෙකක් ගත්තා ළමයින්ව. ඒ අපේ බැච් එකේ වැඩිම ලකුණු තිබ්බේ මට බැච් ටොප්. බැච් ටොප් වුණා වහන්සේ. එතකොට ඒ කාල තුල හොඳට ඉගෙන ගන්න, ඒ කියන්නේ ඒ කාල වෙනකොට මම ගොඩක් භාවනාවටත් යොමු වෙලා තිබුණා. බණ පොත්පත් කියවනවා. විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ මම ලෙක්චර් ගිහිල්ලා ඇවිල්ලා සමහරවිට කියවන්නේ බණ පොත් ගෙනල්ලා, සූත්‍ර පොත් ගෙනහල්ලා, පුස්තකාලෙන් ගෙනහල්ලා. ඒ කාලේ මං පළවෙනි අවුරුද්දේ සංයුත්ත නිකායේ සූත්‍ර දේශන 8000 ගාණක් වගේ තියෙනවා. ඒ දේශන ගොඩාක් කියවලා ඒව ෂෝට් නෝට් ඉඳන් ලියලා ධර්මයේ හොයන්න පුදුම ආසාවක් ඇති වුණේ විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ. විශ්වවිද්‍යාලයත් එක්ක. එතකොට ඒ කාලෙම දැන් දෙපැත්තක ඉන්නේ. ඉතින් උපාධිය කරනවද පැවිදි වෙනවද? උපාධිය කරනවද පැවිදි වෙනවද? ඒ කියන්නේ පැවිදි වෙන සිතුවිල්ල ආවේ විශ්වවිද්‍යාල කාලේ. විශ්වවිද්‍යාල කාලෙම තමයි ආවේ. නමුත් ගෙවල් වලින් දැඩිසේ විරුද්ධ වුණා පැවිදි වෙනවා. ඒ කියන්නේ ඔබ වහන්සේ ගෙදරට කිව්වා. ගෙවල් වලින් දැනගත්තා. ඉතින් බණ පොත්පත් කියවනවා, සීල් ගන්න යනවා. සාමාන්‍ය ඉතින් කතා බහ කරනකොටත් මේවා කිසි දෙයක් වැඩක් නැහැ. මම කොහොම හරි පැවිදි වෙනවා කියන ඒ දේ කියනකොට හැබැයි අපේ ගෙවල් පරිසරය තුළ යම් කිසි ඒ කියන්නේ අපිට ආර්ථික ප්‍රශ්නයක් නිසා පැවිදි වුණා නෙමෙයි. යම් කිසි දෙමව්පියන්ට යම් ආර්ථික පරිසරයක් තිබුණා, ගෙදර යාන ዋහන තිබුණා. ඉතින් ඒ ඔබ වහන්සේට ඩ්‍රයිවිං පුළුවන්. ඒ කියන්නේ මට මතකයි ඔබ වහන්සේ මට සමග කියලා තියෙනවා බස් රථයක් තිබුණා. බස් රථ ගෙදර තිබුණා. ඉතින් බස් වලින් බර වාහන ලයිසන්ස් තිබුණා. කාලේ ගෙදර වාහන ඉතින් එහෙට මෙහෙට දාලා පොඩි කාලෙම ඉතින් ආසයිනේ වාහන වල. ඒ කියලා දැන් අවසාන මේ ටර්න් එක එනකොට ඔබ වහන්සේ ගිහිල්ලා බස් එක අරන් එනවා. බස් එක අරන් එනවා. හරි සුන්දර කාලයක් තිබුණේ. හම්දුනේ දැන් එතකොට දැන් ඔබ වහන්සේ එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කියන්නේ සාමාන්‍ය වයස අවුරුදු 18 ඒ වගේ කාලය වෙනකම්ම ගිහි ජීවිතය ගත කළේ. අවුරුදු 20ක් වෙනකම් ගිහි ජීවිතය ගත කළේ. ඒ අතර දැන් තරුණ කෙනෙක් නේතකොට ওই කාලේ යෝන් ප්‍රේමයට යමු නැද ඔබ වහන්සේට එහෙම සම්බන්ධයක් තිබිලම නැහැ. ඒ කියන්නේ හිතිලත් නැහැ. හිතිලා තියෙනවා. ඕන තරම් හිතිලා තියෙනවා. නමුත් එහෙම සම්බන්ධයක් පටන් අරගෙනවත් එහෙම සම්බන්ධයක් තිබිලා නැහැ. ඒක හිතේම තමයි. හිතේම හටගත්තා, හිතේම පැවතුණා, හිතේම නැති වෙලා ගියා. හැබැයි ඒකට ගොඩක් හේතුව අර ධර්මයට එක්ක පැවිදි වෙනවද නැද්ද කියන දෙපැත්තකනේ හිටියේ. ඉතින් ඒකත් එක්ක බොහෝ දුරට මං කෙනෙක්ගේ ජීවිත දිහා දකිනවා, රස්සාවල් කරලා හම්බ කරලා දරුවෝ හදාගෙන ජීවිතවල මොකක්ද මේ ගෙවන ජීවිතේ කියලා. ඉතින් ඒකත් දකින්න දැන් මම ඉගෙන ගත්තට මම ඒ කාලේ ඔය චාටඩ් කරා. ඒ එක්සෑම් උනත් පළවෙනි එකත් මම ඉහළින්ම පාස් වුණා. ඉතින් නමුත් ඒ මොනවා කරත් කළමනාකරුවෙක් වෙයි, ආයතනික ප්‍රධානියෙක් වෙයි. නමුත් මෙතනින් මොකද්ද මේ ජීවිතේ එතනින් එහාට ලැබෙන්නේ කියලා දහම් පොත්පත් කියවනකොට, භාවනා වැඩසටහන් වලට යනකොට, ඒ ධර්මයට අනුව හිතනකොට ජීවිතේ දෙපැත්තක හිටියා. විශ්වවිද්‍යාල දෙවනි අවුරුද්ද වෙනකොට මට එපාම කියලා හිතෙනවා. දෙවනි අවුරුද්දේ තමයි උපාධිය අතහැරලා පැවිදි වෙන්න සියල්ල අතහැරලා ගියේ. ඒ කියන්නේ දෙවනි අවුරුද්ද වෙනකොට පැවිදි වෙන්න අදිෂ්ඨාන කරලා ඉවරයි. ඒතර ඔබ වහන්සේට පැවිදි වෙන්න යම් ආකාරයකට ප්‍රතිරූපයක් වුණ කෙනෙක් ඉන්නවත් ස්වාමීන් වහන්සේ නමක් හෝ මම මේ වගේ ස්වාමීන් වහන්සේ නමක් වෙනවා මේ වගේ එහෙම හැඟීමක් තිබුණාද? ඒ කාලේ මම ගොඩාක් ඔය හරිස්පත් විවංශාලංකාර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඒ කාලේ తాවකාලික විටින් විට තමයි පැවිදි වෙන්නේ. වස් කාලේ වස් මාස 3 පැවිදි වෙනවා. අනිත් කාලවල බ්‍රහ්මචාරී ආරිතිලක මහත්තයා හැටියට කටයුතු කරා. කාලයක් මම උන්වහන්සේ වැසුරු කරා. ඒ අතරේ ගොඩක් ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා ශ්‍රවණය කරා, බණ පොත්පත් කියවුවා. ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ, රේණුකාණේ හාමුදුරගේ පොත්පත් ගොඩාක් කියවුවා. අභිධර්ම ගැඹුරු පොත්පත් ඇරෙන්න. පාසල් යන කාලෙම ගොඩාක් පොත්පත් කියවලා ලොකු ධර්ම ගැන ලොකු දැනුමක් තිබුණා. ඒකත් එක්ක තමයි ඉතින් ජීවිතේ පැවිදි ජීවිතේට යොමු වෙන්න ලොකු රුකුලක් උනේ. දැන් එතකොට ඔය පණිවිඩය දෙමව්පියන්ට කිව්වහම දෙමව්පියන්ගෙන් මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ? ඇත්තටම දෙමව්පියෝ දැඩිසේ විරුද්ධ වුණා. විශේෂයෙන් අම්මා. ඉතින් ඒක සාමාන්‍ය දරුවෙකුට ඉතින් කියන ආදරේ නිසාම වෙන්නේ නැති මානසික ස්වභාවය. හැබැයි ඒ වෙනකොට මට පැවිදි වෙන්න තිබ්බ දැඩි උනන්දුවත් එක්ක සහ ඒ වෙනකොට ඇතිවෙච්ච ස්වභාවයත් එක්ක මම කොහොම හරි පැවිදි වෙනවා කියන අදිෂ්ඨානයකට ආවා. ඒ අදිෂ්ඨානයත් එක්ක
දෙමව්පියන්ගේ අවසරයකින් මේක කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒකත් අර ආනන්ද මෛත්‍රී හාමුදුරන් හොයාගෙන රෑ ගියා වගේ ගමනක් තමයි පැවිදි වෙන්න ගෙදරින් ගියේ. ඒක තමයි විශ්වවිද්‍යාලේ දෙවනි අවුරුද්දේ විභාග ඔක්කොම ලියලා මතකයි ජූලි 5 වගේ විභාග ඉවරුනේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ජූලි 7 වගේ දවසක තමයි මං ගෙදරින් ගියේ. දවස් 2යි හිටියේ ගෙදර. විභාගෙත් හොඳටම කරලා විභාගෙත් පාස් වෙලා තිබුණ දෙවනි අවුරුද්ද විශ්වවිද්‍යාලේ. ගෙදර ඇවිල්ලා එදා රාත්‍රී මම බෑග් එකට ඇඳුම් ටික දාගෙන ඒ වෙනකොට මම විභාගේ පාස් වුණාට පස්සේ උසස් පෙළ ගෙදරින් අම්මා පවුන් 4ක රත්තරන් චේන් එකක් හදලා දුන්නා. බෙස්ලට් එකක් හදලා දුන්නා. ඉතින් අර ඉල්ලන හැමදේම මේ කාලේ දෙනවා. ඉතින් ඒවා ඔක්කොම ගලවලා මම මේසේ උඩ තියලා බෑග් එකේ රෙදි ටික දාගෙන ගෙදරින් කියලා කිසිම දෙයක් අරගෙන ගියේ නෑ. රෙදි ටික විතරයි ගත්තේ. කාටවත් කිව්වෙත් නෑ. කිසි කෙනෙකුට කිව්වේ නෑ. මල්ලි සමීප නැද්ද ඔබ වහන්සේට? ලොකු සමීපකමක් තිබුණේ නෑ. මොකද වයස පරතරය ගත්තා මට වඩා අවුරුදු 9ක් මල්ලි බාලයි. ඉතින් ඒ නිසා අපි සෙල්ලම් කරන අපේ යාළුවොත් එක්ක මල්ලිගේ ඒක ලොකු සම්බන්ධයක් නෑ. සහෝදරකම තියෙනවා. නමුත් අර ලොකු එහෙම හැම දෙයක්ම කියන මට්ටමේ කියලා කරන මට්ටමේ ස්වභාවයක් තිබුණේ නෑ. එතකොට දැන් ඔබ වහන්සේ රෙදි ටික දාලා එහෙමම රෙදි ටික බෑග් එකට දාලා ඇඳ යට තියලා එහෙම හිටියා. නිින්ද ගියේ නෑ. හැබැයි මං හිතන් රෑ 2ට විතර වගේ මට ඇහැරුණා. දැන් ඔබ වහන්සේ අරමුණක් තිබ්බද මම යන්නේ මෙහෙට කියලා? එහෙම අරමුණක් තිබුණාද? එහෙම අරමුණක් ඒ කාලේ මම භාවනා කරන්න තැන් හොයාගෙන යනකොට මුණ ගැහිච්ච ස්වාමීන් වහන්සේලා හිටියා. ඒ කාලේ මං මහමෙවුනා භාවනා අසපුවට ගියා. ගිහිල්ලා කාලයක් හිටියා. ඒ අතර 12 උදිත දීර කියන තරුණ දැන් බොහෝ දහම් දෙසන ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ ගොඩක් මට සමීප වුණා. ඒ වගේම තව ගොඩක් ස්වාමීන් වහන්සේලා දැන අඳුනගෙන හිටියා. ඒ අතර මං පත්තරයක තිබිච්ච ලිපියක් මාර්ගයෙන් මගේ හිත ගොඩාක් නැඹුරු වෙලා තිබුණා. බලංගොඩ ලේනගල විපස්සනා භාවනා මධ්‍යස්ථාන හිටපු බලංගොඩ මහානාම කියන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අර ලක්ෂ්මන් කදිරගාම අමාත්‍යතුමාට වකුගඩුවක් පරිත්‍යාග කරේ උන්වහන්සේගේ ජීවිත කතාව වකුගඩුවක් පරිත්‍යාග කිරීම ගැන ලියපු ලිපියක් මම පත්තරයක තිබිලා ඒ කාලේ නමලා තියාගෙන හිටියා. ඒකත් එක්ක මම හිතාගත්ත උන්වහන්සේ හොයාගෙන යනවා කියලා. ඒ වගේ යන්න තැන් 2-3ක් තිබුණා පැවිදි වෙන්න. ඊට පස්සේ ඉතින් ගෙදරින් කාටවත් නොකියා පාන්දර මං හිතන්නේ 2ට විතර තමයි මං රෑ හැරලා ගෙදර ওই බෑග් එකත් හිමීට දොර ඇරලා අර හොරෙක් යනවා වගේ ගෙදරින් බෑග් එක එළියෙන් තියලා මූණ හොදන්න ඕවා කරන්න විදිහක් නැහැ නේද? ගෙදර අය හැරෙනවනේ. හිමීම එළියට ගිහිල්ලා ඉතින් මං ගේ දිහාත් බැලුවා. බලලා ඉතින් හිත හදාගත්තා. මේ සියල්ල යම් කිසි දුකක් ඉතින් අර ගෙවල් දොරවල් අම්මා තාත්තා නෑදෑයෝ මේ පරිසරය අතහැරලා යනකොට යම් කිසි දුකක් දැනෙනවා. ඉතින් ඒ දිහාත් බලලා ඉතින් නමුත් ධර්මයේ කරා යන්න නම් මේව අතහරින්න ඕන කියලා හිත හදාගත්තා. ආයි හැරලා බලන්නේ නැහැ කියලා බෑග් එක අතට ගත්තා. අරගෙන ගෙයින් එළියට ගිහිල්ලා දිව්වා ඒ වෙලාවේ මම කොමාරි හිතට ආපු හැඟීමත් එක්ක මම දුවගෙන ගියා. ගිහිල්ලා බස් ස්ටෑන්ඩ් එකේ හිටියා එළිය වැටෙනකම්. ඉඳලා ආපු බස් එක නැගලා ඉතින් මම ගිහිල්ලා ආරණ්‍ය කීපයකම හිටියා. ඉතින් මුලදී එතකොට ඔබ වහන්සේ මේ පැවිදි විට ඇවිත්තුල්ලලා නැහැ නෑ. ඉතින් මාව ගිය ගමන් පැවිදි කරේ නෑ. ඉතින් ඒ ගිය තැන් වලින් ගියාට පස්සේ ඉතින් තියාගත්තා. ඉතින් වැඩ කටයුතු කරගෙන ස්වාමීන් වහන්සේලා කටයුතු කරගෙන ආරණ්‍ය කීපයක හිටියා. මුලදී ගෙවල් වලින් දැන් ගියාට පස්සේ හොයාගන්න ඉන්න තැන් ආරංචි වෙලා මං ඉතින් නිතර යන්නේ ආරණ්‍ය සේනාසන ඇසුරු කරන ස්වාමීන් වහන්සේලා මාර්ගෙන් හොයාගෙන ඒ කියන්නේ අම්මලා තාත්තලා හිතලා තියෙනවා ඔබ වහන්සේ පැවිදි වෙන්න තමයි ගියේ කියලා. පැවිදි වෙන්න ගියා කියලා දැනගත්තා. පස්සේ කතා කරලා මේ ඉගෙන ගන්න එන්න කියලා කීප සැරයක් මගේ කතා කරා. පස්සේ මං කිව්වා මං එන්නෙම නෑ මං පැවිදි වෙනවා කියලා. ඉතින් ඒ අතරේ පැවිදි වෙන්නම සූදානමින් හිටපු අවස්ථාවල් වල ඉතින් ගෙවල් වල විරෝධයේ මත අවස්ථා 2-3ක් මග හැරුණා. සමහර ආරණ්‍ය සේනාසන වල මං ඉන්නකොට ඉතින් ඒ දෙමව්පිය හොයාගෙන ඇවිල්ලා ඒ නායක හාමුදුරන්ට ඉඳන් බැන වැදුනා මේ ඉගෙන ගන්න දරුවෙක් විශ්වවිද්‍යාලය යන දරුවෙක් මේ ඔබ වහන්සේ මේ ළමයි මෙහෙම තියාගෙන ඉන්න එපා දෙමව්පියන්ගේ අවසරයක් නැතුව අපි පොලිසිය යනවා මේවට නීති ක්‍රියා මාර්ග ගන්නවා. ඉතින් එවැනි අවස්ථාවල ඒ නායක හාමුදුරුවෝ කතා කළා කියනවා අනේ පුතේ මේ ඔයාලගේ ගෙවල් වල අය බොහොම සැරයි. ඉතින් ඒ නිසා දෙමව්පිය අවසරයක් නැතුව කොහොමත් පැවිදි කරන්න බෑ. ඉතින් ඒ නිසා ඔයා වෙන තැනකට යන්න කියනවා. එක්කෝ දෙමව්පියන්ගේ අවසරයක් අරගෙන මිසක් එන්න එපා. යාලත් එක්ක එන්නකෝ. එතකොට අපි බලලා පැවිදි කරන්නම් කියලා. ඉතින් ඒ වගේ මං ස්ථාන 2-3කින් ගියා.
ගිහිල්ලා අවසානයේ මම ওই බලංගොඩ ලේනක විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ හිටියා. ඒ ස්ථාන කිහිපයක හිටිය කොච්චර වගේ කාලයක් ඔබ වහන්සේ හිටියද? සමහර මාසේ සති 2 3 ඒ වගේ තමයි ස්ථාන ගණනාවක හිටියේ. ඉතින් ඒ අතර බලංගොඩ තමයි බොහෝ කාලයක් හිටියේ. ඒ ඉන්නකොට මට මුණ ගැහුණා කැලේ බණ භාවනා කරගෙන හුදකලාවේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා කීප නමක්. උන්වහන්සේලා ඒ ලග්ගල කැලේ ආශ්‍රිතව භාවනා කරනවා. උන්වහන්සේලා අර වැස්ස කාලේ වගේ එනකොට ඒ බලංගොඩට ඇවිල්ලා සමහර සිවුරු මහ ගන්නවා, කැලේට අවශ්‍ය ටෙන්ට් මහ ගන්නවා, මදුරු දැල්ල ඒවා මහගෙන ආපහු ඉක්කොසිරිපාද කැලේ හෝ ලග්ගල කැලේට ගිහලා භාවනා කරනවා. ඉතින් උන්වහන්සේලා මට උදව් කරන්න ඉදිරිපත් වුණා. ඒ ස්වාමීන් වහන්සේලා මාව එක්කරගෙන ගියා ඔය සිරිපාද කැලේ ස්වාමීන් වහන්සේ නමක් ළඟට. උන්වහන්සේලාව මාව පැවිදි කරවන්න. ඉතින් ඒ ගිහිල්ලත් දවස් 2-3ක් ඒ කැලේ හිටියා. ඒ ස්වාමීන් වහන්සේලා දෙමෝපියෝ නැහැ. උන්වහන්සේ කතාව ඇහුවට පස්සේ කිව්වා මම මේ බණ භාවනා කරගෙන කැලේ හුදකලාවේ ඉන්නේ. ඉතින් ඒ නිසා දෙමව්පිය අවසරයක් නැතුව දරුවෝ පැවිදි කරන්න එපා කියලා තියෙනවා. ඒ නිසා කොහොමත් මං ඒ දේ කරන්නේ නැහැ කියලා උන්වහන්සේ කැමති වුණේ නැහැ. ඊට පස්සේ ආපහු එතනින් එනකොට රත්නපුරයට එනකොට හරි පුදුම සිදුවීමක්. ඒ කියන්නේ තවත් ස්වාමීන් වහන්සේ නමක් හදිසියෙ මුණ ගැහුණ රත්නපුරේ බස් ස්ටෑන්ඩ් එක ළඟදී. උන්වහන්සේ වෙන ගමනක් යන ගම. හැබැයි අර අනෙක් මාව එක්කන් ගිය ස්වාමීන් වහන්සේලා දන්න බණ භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි උන්වහන්සේ මීට අවුරුදු 2කට කලින් කැලේ ඉඳන් පිණ්ඩපාතේ වඩිනකොට අලියෙක් පහර දීලා උන්වහන්සේ අපවත් වුණා. ඒ ස්වාමීන් වහන්සේ තමයි මඟ පෙන්වුවේ. ඒ හාමුදුරුවෝ කිව්වා අපි දන්න තැනක් තියෙනවා මල්වැස්සාවේර භාවනා මධ්‍යස්ථානයේ ගොඩක වෙල. උන්වහන්සේට කියලා පැවිදි කරගන්න පුළුවන් වෙයි. අපි හෙට යන් කියලා. අර හාමුදුරුවෝ වෙන ගමනක් යන්න ආවේ. හැබැයි ඒ ගමනත් නවත්තලා මේ මාව පැවිදි කරන්න අනෙක් ස්වාමීන් වහන්සේලා එක්ක ආපහු අපි රැය ගියා මල්වැස්සාවේර භාවනා මධ්‍යස්ථානට. එතකොට ඒ වෙනකොට මං ස්ථාන 7-8කට ගිහිල්ලා කිසිම තැනකින් මාව පැවිදි කරන්නේ නැතුව මගේ අර ඒ කාලේ ටිකක් අර දැඩි දරුණු තීරණ ගන්න ස්වභාවයත් නිසා මම දැඩි අදහසක හිටියේ එක්ක පැවිද්ද එක්ක මරණය. ඒ කියන්නේ මාව කොහේ කවුරුත් පැවිදි කරේ නැත්නම් මම ජීවිතේ හෝ නැති කරගන්නවා. එක්කෝ ඒ කාලේ ඇත්තට මේක කවුරුත් ආදර්ශයට ගන්න ඕන දෙයක් නෙමෙයි. ඒ කාලේ ආවේගයත් එක්ක ආපු හැඟීම. අර බණ පොත්පත් සමහරලාට කියවනකොට සමහරලාට අර අපේ වාසියට ධර්මයක් අල්ල ගන්න ස්වභාවයන් තියෙනවනේ ඒ කාලවල. ඒකත් එක්ක අර දේවතානුස්සතිය ඔය කරුණු එක්ක අර ආවේගයත් එක්ක මම ඒ කාලේ හිතුවා කවුරුත්ම පැවිදි කරන්නේ නැත්නම් මම දේවතානුස්සතිය වඩලා සුගතියක හිත පිහිටවාගෙන සියදි විහානි කරගන්නවා කියලා. ඔය අදහස මට විටින් විට හිතට ආවා. ඉතින් දැඩිව මම ඒ අදහසෙම හිටියා. ඒ අදහසෙම ඉන්නකොට මං හිතන්නේ ඒකත් එක්ක මට තමයි මේ පැවිද්ද ලැබුණේ. ඒ ගොඩක වෙල මල්වැස්සාවේර භාවනා මධ්‍යස්ථානට ගියපු වෙලාවේ ඒ නායක හාමුදුරුවෝ එදා රෑ වෙලාවේ උන්වහන්සේට අනික් ස්වාමීන් වහන්සේලා කිව්වා මේ බොහොම දක්ෂ දරුවෙක් අනාගතේ ශාසනයට ලොකු දෙයක් කරන්න පුළුවන් ලොකු දැනුමක් තියෙන දරුවෙක් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අතහැරලා මේ පැවිදි වෙන්න තැන් හොයාගෙන යන්නේ. නමුත් ගෙවල් වලින් කැමති නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ හාමුදුරුවෝ මාත් එක්ක පැය භාගයක් විතර ගොඩක් ධර්ම කරුණු ගැන කතා කරා. ඒ නායක හාමුදුරුවෝ පෞද්ගලිකව මාව අරගෙන ඒ වෙලාවේ එතන මල්වැස්සාවේර බෝධීන් වහන්සේ කියන්නේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්න පූජනීය තැන. උන්වහන්සේ බෝධීන් වහන්සේ ළඟට මාව එක්කන් ගෙනහිල්ලා මගෙන් ඇහුවා මමත් ඔයාව පැවිදි කරේ නැත්නම් ඔයා මොකද්ද ගන්න පුතේ? ඔයා ගෙදර යනවද ආපහු ඉගෙන ගන්නවද කියලා. හැබැයි මගේ හිතේ අර තිබ්බ දැඩි අදහස මං ඒ වෙලේ කිව්වා මම මේ වගේ අදහසක ඉන්නේ. මාව කවුරුත්ම පැවිදි කරන්නේ නැත්නම් මම සුගතියක හිත පිහිටවාගෙන මැරෙනවා කියලා. මං සීදි විහානි කර ගන්නවා කියලා. ඒක මගේ තියෙන දැඩි අදහසක් කිව්වා. ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වා මං හෙටම ඔයාව පැවිදි කරනවා කියලා. ඒ පැවිදි කරන්නේ ඔයාගේ ජීවිතේ බේර ගන්න කියලා පහුව රෑ ගියේ. පහුවදා උදේ කිසි කෙනෙක් නෑ දැයි ඥාතියෙක් යාළුවෙක් කවුරුත් දන්නේ. පහුවදා ඒ ආරණ්‍ය හිටිය ස්වාමීන් වහන්සේලා 15 නමක් විතර මාත් සමග වැඩම කරපු ස්වාමීන් වහන්සේලා 3-4 නමක් හිටියා. උන්වහන්සේලා සියලු දෙනා එක්ක එදා පසුවදා උදේ 2001 නොවැම්බර් 15 වෙනිදා 2001 වර්ෂයේ නොවැම්බර් 15 වෙනිදා උදෑසනින්ම හිස
මොඩු කරලා සිවුරු පොරවල මම පැවිදි කරා. එදා මගේ නම දුන්නේ ඥාන දස්සන. ගලිගමේ ඥාන දස්සන කියලා තමයි පළවෙනි නම දුන්නේ. නිලන්ත කියන කුල කුමරුවා ඔතන තමයි නම වෙනස් නම වෙනස් කරලා ගුරු ස්වාමීන් වහන්සේගේ නම ඒ වෙනකොට මගේ ගුරු හාමුදුරුවෝ හැටියට මල්වැස්සාවිර භාවනා මධ්‍යස්ථානයේ පාතකඩ සුමන තිස්සනායක හාමුදුරන් වහන්සේ ඒ වගේ මාව පැවිදි කරන්නේ කංගේ නායක හාමුදුරු උපාධ්‍යයන් වහන්සේලා හැටියට ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා උන්වහන්සේලාගේ ආචාර්යත්වයෙන් තමයි පැවිදි භූමියටපත් වුණේ. ගලිගමුවේ ඥාන දස්සන ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ගලිගමුවේ ඥාන දස්සන ස්වාමීන් වහන්සේ මල්වැස්සාවිහෙරද එතකොට වැඩ හිටියේ හැබැයි මං උන්වහන්සේ ඒ නායක හාමුදුරන්ට දැනුවත් කරා මට අවශ්‍ය පැවිද්ද විතරයි. මම ඔබවහන්සේ වෙනුවෙන් ඕනෑම දෙයකට ඕනෑම අවස්ථාවක එන්න. හැබැයි මම මේ ආපු ස්වාමීන් වහන්සේලා එක්ක ආපහු බලංගොඩ වඩිනවා කියලා උන්වහන්සේ පැවිදි කරාට පසුවදා ආපහු බලංගොඩ ලේනකල භාවනා මධ්‍යස්ථානට වැඩම කරලා ඒ කාලයක් හිටියා. ඒ කියන්නේ ඔබවහන්සේ ආරණ්‍යගත වන්නට, වනගත වන්නට, භාවනාවට තමයි වැඩි ප්‍රියතාවය. ඒ වෙනකොට සම්පූර්ණ මානසිකත්වය හැදිලා තිබ්බේ අර කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේලාත් එක්කම බණ භාවනාවට යොමු වෙලා කැලේකට හරි වෙලා භාවනා කරන පිණ්ඩපාතේ කරගෙන ඉන්න. මුල් කාලේ ඒ ලේනගල භාවනා මධ්‍යස්ථානයේ මං හරි ආසයි පිණ්ඩපාතේ යන්න. ඉතින් නිතර පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් ඒ වගේ තමයි ඒ මුල් කාලේ හිටියේ. ඒ මුල් කාලේ තිබුණ අත්දැකීම් එක දැන් පිණ්ඩපාතේ වඩිනකොට වහන්සේට පිණ්ඩපාත පුදන්නට මිනිස්සු ඉදිරිපත් වෙනවා. මේක හිතේ අර වෙනසක් නේ එතකොට සවිනාස. ඇත්තටම සිවුර මම පැවිදි වෙලා ඇවිල්ලා දවස් දෙකෙන් එදා පොයි දවස ලේනගල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිල් දවසේ 60 දෙනෙක් විතර වගේ හිටියා දා සිල් පිරිස. ඒ පිරිසට පැය දෙකක විතර මෛත්‍රී භාවනාව ගැන දේශනාවකුත් කරා පැවිදිලා දවස් දෙකයි. ධර්ම දේශනාව කර පැය දෙකක් විතර. ඒක හරි වෙනස් දෙකක් නේ. ඒ කියන්නේ බණ කියන එක මට ඒක පුදුම දෙයක්. ඒක ඇඟේ පිහිටපු දෙයක්. ඉතින් මම දැක්ක ස්වාමීන් වහන්සේලා අතර ඔබ වහන්සේ මම හිතන්නේ දීර්ඝ කාලයක් මාත් සමග කටයුතු කළාට සටහන් මට ඔබ වහන්සේ අසුරේ කරන්නට අවස්ථාව ලැබිලා තිබෙනවා. දැන් අර බණ කියනකොට අපේ හැමෝටම බණ කියන්නේ ධර්මදේශනාවක් සිදු කරනකොට අපි දකින දෙයක් තමයි ඔය මැදදී නැත්තම් වචන කියාගෙනකොට කැඩෙන අවස්ථා එනවා. කියලා වචන නවතින අවස්ථා තිබෙනවා. මම දැක්කා ඔබ වහන්සේගේ ජීවිත කාලය තුලදීම දේශනාවන් දිහා බැලුවාම එහෙම වෙනසක් වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක පෙරපිනක් නිසාම වෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. සහ ඔබ වහන්සේ පාසල් කාලය තුලම ධර්මයේ හොඳට අධ්‍යයනය කළා. එතකොට ඒකත් රුකුලක් බවට පත් වෙන්නට ඇති මේ සියලු දේවල් එක්ක. ඇත්තටම ධර්මයේ ගොඩක් අධ්‍යයනය කරා. ධර්මයට ආස කරන්න ඕනේ. ධර්මයට ගෞරව කරන්න ඕනේ. මේ ධර්මයේ පිහිටන්නේ ඒකත් එක්ක තමයි. ඊළඟ දේ තමයි මම හිතන්නේ අද පවා අපිව සමාජෙ ගොඩාක් දැන අඳුනගන්නේ ධර්මීය විතරක් කතා කරන හාමුදුරු කෙනෙක් හැටියට. ඒ නිසා අපි ධර්ම දේශනාවල දේශපාලනයක් රටේ තියෙන සමාජ ප්‍රශ්නවත් පත්තරේ තියෙන කුණු ගොඩවල්වත් සමාජයේ කරුණු වලට වඩා අපි ගොඩාක් දුරට ධර්ම කරුණුම මතු කරමින් බුදුහාමුදුරන්ගේ දේශනාවම සමාජගත කරන්න උත්සාහ කරනවා අපේ පෞද්ගලික අදහස් නැතුව. ඒ නිසා ඒ ධර්ම ගෞරවයෙන්ම ධර්මයේ දේශනා කරගෙන ගිය නිසා බොහෝ ධර්මයේ හොයන පිරිස ඉතින් අදටත් අපිට ඒ ගෞරවයෙන් ඒ ධර්ම දේශනා එක්ක එකතු වුණා. ඒ ඔබ වහන්සේට එතකොට දෙවෙනි දවසේම පෙරදිවිවිට දිවියට ඇතුළත් වෙලා දෙවෙනි දවසේම එහෙම දේශනාවක් දෙන්න තරම් එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ වෙනකොට ඒ ස්වාමීන් වහන්සේලා අතර ඒ සාමාන්‍ය පොඩි පිරිසක් ගෙන ඒ පන්සල් වල ආරණ්‍ය වල ඉතින් අර උදේට එක ස්වාමීන් වහන්සේ නමක් සීල් දීලා පොඩි දේශනාවක් කරනවා. එක්ක දවල්ට ඉතින් අර සීල් පිරිසට රේඩිය කියන ධර්ම දේශනාවක් වගේ බොහෝ වෙලාවට ශ්‍රවණය කරන්නේ. හවස බුද්ධ වන්දනාවක් කරලා සීල් මුදවනවා. ඉතින් අර දවල් ඒ පිරිසට කවුරුත් ධර්ම දේශනා කරන්න නැහැ. ඒ නිසා ඒ අනිත් ස්වාමීන් වහන්සේලා කිව්වා ඉතින් ඔබ වහන්සේ පිරිසට බය නැතුව ගිහිල්ලා බණ ටිකක් කියන්න. ඉතින් බයක් දැනුන්නේ නැද්ද ඔබ වහන්සේට? පොඩි බයක් දැනුණා. මේක අර දුටුගැමුණු රජතුමත් බණ කියන්න ගියා කියලා කිව්වනම පොඩි බයක් දැනුණා. ටිකක් කරගෙන යනකොට අර පොතක් එහෙමත් අරගෙන ගියා. හැබැයි පොත බලා ගන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ ධර්ම කරුණු ඇසුරෙන්ම ධර්ම දේශනාව කරා. ඊට පස්සේ අපේ සංස කොච්චර කාලයක් ඒ ආශ්‍රිතව ඔබ වහන්සේ වැඩ හිටියා දේවි විහාරස්ථානයේ ආශ්‍රිතව? මාස 2-3ක් හිටියා. ඉඳලා ඒ වෙනකොට මට ධර්මයේ හොයාගෙන යන්න අවශ්‍ය වුණා. ඊට පස්සේ තමයි මම ගෙදරට දැනුම් දුන්නේ. වෙනකොට මාස ගාණක් ගෙදරින් හරියටම ආගේ අතක් ඉන්න තැනක් හොයාගන්න බැරුව ගෙවල් වලින් ගොඩක් ඉතින් හොයන්න පටන් ගත්තා. ඉතින් ඒ අයත් ගොඩක් අසරණ වෙලා හොයනවා.
ඉතින් ඒ අතර මම දැනුම් දුන්න මගේ ඥාති අක්කා කෙනෙක් වෙන කෙනෙකුට මම පැවිදි වෙලා ඉන්නේ කියලා. නමුත් පිළිගත්තේ නැහැ. ඒ වෙලාවේ මට මතකයි මං කිව්වා අක්කේ මම පැවිදි වෙලා ඉන්නේ. මම මෙහෙ ඉන්නේ කියලා. පිස්සු කරන්නේ නැතුව ගෙදර වරෙන් කිව්වා. ඔව් අන්න ගෙවල් වලින් බය වෙලා හොයනවා. මේ ගෙවල් වල අය පව්. පිස්සු නැතුව ගෙදර වරෙන් මල්ලි කිව්වා. දිවි ඥාන දර්ශන සවිනාන්සර කියන්නේ. දන්නේ නැහැ නේ. ඒ කාලේ ඉතින් ওই ස්මාර්ට් ෆෝන්වත් මොනවත් නැහැ නේ. කෝල් එකක් ගන්නෙත් බොහොම අමාරු වෙන්නේ. ඉතින් ඊට පස්සේ මං කිව්වා නෑ මං පැවිදි වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ මං ඇඩ්‍රස් එක කිව්වා මෙන්න මේ ආරන්නේ ඉන්නේ කියලා. ඊට පස්සේ ටික වෙලාවක් ඉඳලා ඔය ඇත්තමද කියන්නේ කියලා මං කිව්වා ඇත්තක් කියලා. ඊට පස්සේ අපච්චි ආවා. ඇවිල්ලා ඉතින් අම්මා ආවේ නෑ. ඇවිල්ලා ඉතින් මාව දැක්කට පස්සේ ගොඩක් දුක හිතිලා ඇස්වල ඉතින් කඳුළු පිරලා හිටියා. හැබැයි ටික වෙලාවක් ඉඳලා අපච්චි හිත හදාගෙන ඊට පස්සේ කිව්වා දැන් මොකද්ද කරන්න හිතන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා මට ධර්මයේ බණ භාවනා කරගෙන ඒ පැත්තට යන්නත් කැමති. ධර්මයේ ඉගෙන ගන්න ටික කාලයක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒ අර 12 උදේට දීර ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලා හිටපු ඒ ආරණ්‍යට මට යන්න ඕන කියලා. ඒ වෙනකොට පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුව. ඉතින් ඊට පස්සේ ගෙදර ආයෙත් මම ඇවිල්ලා හෙට සම්බන්ධ වුණා. ඒක තමයි මගේ නම ඥාන දීප හැටියට වෙනස් කරේ. පොල්ගහවෙල මහමෙවුනා භාවනා මධ්‍යස්ථානයේදී. එතකොට මේ දැන් අපච්චි ඇවිල්ලා වහන්සේව සිවුරෙන් මුදවන්නට උත්සාහ කළේ නැද්ද? නෑ. ඉතින් ඒ වෙනකොට වෙන කරන්න දෙයක් නෑ. හැබැයි ඒ අතරතුරත් එතනින් බොහෝ කාලයක් යනකොට මම හිතන්නේ අම්මගේ අදහස තිබුණා කොහොම හරි සිවුරු අරවල හරි ගෙදරට ගන්න. ඉතින් නෑ බෑ එක්ක ඉතින් ඒ වෙනුවෙන් ගන්න පුළුවන් උත්සාහය ගත්තා. නමුත් බැරි වුණා. දැන් එතකොට වහන්සේ පොල්ගහවලට වඩිනකොටත් අම්මා වහන්සේව දැක්කේ නෑ එතකම. නෑ. අම්මා ඊට පස්සේ මුණ ගැහෙන්නේ කොතනද? ඊට පස්සේ පැවිදිලා අවුරුදු කීපයකට පස්සේ මං ගෙවල් වල අය දැන් මොකද ඒ අය ගොඩක් දුරට උත්සාහ කරේ මාව සිවුරු අරවන්න. ඉතින් මාව ධර්මයට යොමු වෙනවට වඩා ඒ අයට අවසානයේ මම පැවිදි වුණාට පස්සේ ඒක නිකන් කේන්තියක් වගේ ඇති වුණා. තරහක් ඇති වුණා. මේ ඔක්කොම අතහැරලා ඒක මේක මගේ කර්මයක් මෙච්චර දේවල් දීපල තියෙද්දි ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා රටේ මෙච්චර ඉහළට යන අනාගතයක් තියෙද්දි පැවිදි වෙලා ඊළඟට අර සාමාන්‍ය ගිහි අය දකින්නේ දැන් අපි එහෙම ගෙවල් වල යාන වාහන තිබිලා ගෙදර ඉගෙනගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා ඒ ඔක්කොම අතහැරලා ගිහිලා ආරණ්‍යයක පාත්‍රයක් අරගෙන ගමේ පිණ්ඩපාත යනවා කියවට පස්සේ කෙනෙකුට හිතෙන්නේ කර්මයක් විපාක දීලා පවුලට ලැජ්ජාවක් කළා වගේ පවුල ගෙවල් වලට ලැජ්ජා කරනවා නිකන් පාත්‍රයක් අරගෙන හිඟා කනවා මෙච්චර ගෙවල් වල කන්න බොන්න තියෙද්දි අන්න ඒ වගේ මානසිකත්වයක් ඇති වුණා. ඉතින් ඒකත් එක්ක මම මුල් කාලේ මම අවුරුදු ගාණක් ගෙවල් වල ඈත් කරලාම තිබුණා. එහෙමයි. ඒක තරහකට නෙමෙයි ඔය පදනම ධර්මයට ගන්න අමාරු. මොකද ඒ දවස්වල ලොකු තරහක් මගේ පැවිදි වීමත් එක්ක ඇති වුණා. ඔබ වහන්සේට තරහක් ඇති වුණේ නැහැ කවදාවත්. මුල් කාලේ ඉතින් ඇති වුණා. පැවිදි වෙන අවසරේ නොදෙනකොට සහ ඇති වුණා. හැබැයි ඒ සියල්ල අතහැරලා ඉතින් ඒ අය ගැනත් අනුකම්පාවෙන් සහ ඒ අර අතහැරීමෙන් ඒ ඔක්කොම අතහැරලා ඉතින් ධර්මයේ පැත්තටම හිත හදාගෙන මොකද ඒ ස්වාමීන් වහන්සේලා ආරණ්‍යගත හාමුදුරු බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට මුල් කාලවල ඉතින් ධර්මයත් එක්කම අවුරුදු ගාණක් ගෙවුණා. එහෙමයි. හැබැයි ඒ කාලේ බණ කිව්වා භාවනා වැඩසටහනොත් විටින් විට කරා මට ධර්මයේ දේශනා කිරීමේ ලොකු හැකියාවක් තිබුණා. හැබැයි දහම් පොත්පත් කියවන්න ගොඩක් කැමති. මං හරියට සමහර දවස්වලට ඒ මුල් කාලේ පුදුම මතක ශක්තියක් මට පිහිටියා. ඉතින් ඒක මට මතකයි මං සමහරට සූත්‍ර දේශනා 15ක් 20ක් එක දිගට කියෝලා පොත වහලා S2 පියාගෙන අර ටික ඔක්කොම කියවනවා. එහෙමයි. ඒ වගේ මට S2 පියාගත්තාම අර කියවපු ටික නිකන් හිතේ මැවිලා පේනවා වගේ ස්වභාවයක් තිබුණා. ඉතින් මම ඊළඟට දෙයක් ඉගෙන ගත්තට පස්සේ තව කෙනෙකුට කියලා දෙන්න ආසයි. මම සූත්‍රයක් කියවපුවාම මම ඉක්මනට කරන්නේ පහලට ඇවිල්ලා කුටියෙන් ඇවිල්ලා තව තරුණ ස්වාමීන් වහන්සේලා පැවිදි වෙන්න ආපු අය හරි පොඩි හාමුදුරුවෝ හරි කවුරු හරි එකතු කරලා මෙන්න මේ වගේ සූත්‍රයක් මම කියුවා හරි ලස්සනයි අහගන්නකෝ කියලා මම අර කියවපු ටික දැන් මම කියලා දෙනවා. ඒ කියලා දෙන්නේ එතකොට මට තවත් හොඳට මතක හිටිනවා. ධාරණය වෙනවා. ඉතින් අර කාට හරි දන්න දේ කියලා දෙන්න උනන්දුවක් ඒ කාලේ ඉඳන් තිබුණා. ඒතකොට පොල්ගහවෙල
ඔබ වහන්සේ වැඩ ඉඳලා ආපහු වෙනසකට ලක් වෙනවද? ඔබ වහන්සේ පොල්ගහවල කොච්චර කාලයක් වැඩ හිටියද? එතකොට මහමෙවුනාවේ තව ස්වාමීන් වහන්සේලා බොහෝ වැඩ හිටියද? ඒ කාලේ තමයි ආරම්භ කරපු මුල් කාලේ. ඊට පස්සේ තමයි අලුතෙන් පිරිස එකතු වුණේ. ඒ කියන්නේ ඔබ වහන්සේ මුල් කාලේ මුල්ම කාලේ එකතු වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඊට පස්සේ ඔය කුණ්ඩසාල මහමෙවුනා භාවනා සපුව ආරම්භ කරන්න මුල් වුණා. ඉතින් ඒක පටන් ගත්තා. නුවර කාලයක් හිටියා. ඊට පස්සේ ඉතින් එහි මං අයින් වුණා. යම් ප්‍රශ්න ඇති වෙලා ඉතින් එතනින් ඉවත් වුණා. ඔබ වහන්සේ ඉන්දියාවෙත් වැඩ හිටියා නේද ටික කාලයක්? ජීවිතේ ගොඩාක් කරදර බාධා ඇති වෙච්ච කාල තියෙනවා ඉතින්. ඒ කාලත් එක්ක ජීවිතේ පහළටම වැටිච්ච කාල තියෙනවා. ඇත්තටම මහානකමේ නෙමෙයි ජීවිතේ අද සාමාන්‍යයෙන් ඒව ආපස්සට හැල්ල බලනකොට මටත් හිතා ගන්න බෑ මෙහෙම කාලයක් ගෙවුණා නේද? තාමත් මං ජීවත් වෙනව නේද? ඒ ඇති වෙච්ච ප්‍රශ්න, ගැටලු, පීඩා, ජීවිතේ අරබුද ඒ සියල්ලත් එක්ක ජීවිතේ රැකුණා නේද කියලා. ඔබ වහන්සේ මට මතකයි සිහිපත් කරලා තිබෙනවා මම ගිහිල්ලා ඉන්දියාවේ බස් හෝල්ට් වල රැඳිලා හිටියා ඉන්න තැනක් නැතුව කියලා. එහෙම දුෂ්කර කාලයක් තිබුණා. ජීවිතේ ගොඩක් තර්ජන ආපු කාල තිබුණා. ජීවිතේ මොනවද අපි සොයන තර්ජන කියලා කියන්නේ වාසල? ඇත්තටම එවැනි දේවල් මං අද ගොඩාක් එවැනි දේවල් ඉතින් ජීවිතේ හිතෙන් අයින් කරලා ඒවා ආපස්සට හිතන්නවත් කැමති නෑ. සහ ඒ හැම දෙයක් ගැන මං අද දකින්නේ අපි ජීවිතේ යම් කිසි දුකක් වින්දා නම් අපිම සසරේ කරපු කර්මයක විපාකයක් අපි ඒ ගෙවල අවසන් කරා කියලා. ඉතින් ඒ නිසා ඒකට මුල් වෙච්ච කෙනෙක් ගැනවත් මේ අය මට මෙහෙම කරා කියලා අද මං ඒ කිසි දෙයක් හිතන්නේ නැහැ. ඉතින් බොහොම මෛත්‍රී සහගතව ධර්මයත් එක්ක මගේ ගමන යනවා. ඉතින් ඒ කාලේ මට ඒ ඉන්දියාවට ගිහිල්ලා මං හිතන්නේ ජීවිතේ ලංකාවේ ඉන්න බැරි කාලයක් මට ඇති වුණා. ඒ ගිහිල්ලා ඉතින් වරුන් සඳහන් කරා වගේ බස් වෝල්ට් වල ඉඳලා තියෙනවා, ගොඩක් තැන් වල ඉඳලා තියෙනවා. ඔය වගේ දාන එහෙම ලැබිලා තියෙනවද? නැති වෙලා නැති දවස් බොහෝ ගෙවිලා තියෙන දානේ නෑ. තමයි දවසටම එක්කෝ වතුර ටිකක් බීලා කිරි ටිකක් හරි මොනවා හරි තියෙන දෙයක් අරගෙන සමහර ලාවට මං හැංගි හිටිය කාලයක් ජීවිතේ. අවුරුදු 2-3කට එහා ජීවිතේ එවැනි කාලවල ඉතින් හරි පුදුම කාලෙ ඉතින් ජීවිතේ. හොඳ අත්දැකීම් ජීවිතේ. හැබැයි අද ආපස්සට බලනකොට ඒ සියල්ලෙන් ඒ ඉන්දියාවේ කොහෙද අපි සොයනස වැඩ හිටියේ? ඉන්දියාව මං දකුණු ඉන්දියාවේ හිටියා. ඊට පස්සේ මම බැංගලෝර පැත්තේ හිටියා. ඊට පස්සේ ඔය සායි ආශ්‍රමෙත් මං කාලයක් හිටියා. සායි බබා ඉන්න කාලේ. මොකද එහෙ නිකන් කෑම බීම ටික දෙනවා උදේ දවල්. ඒ නිසා එහෙට වෙලා හිටියා. එහෙම තමයි කටයුතු කළේ. ඔබ වහන්සේගේ ජීවිතේ අපිට අමතක කරන්නට බැරි. ඒ වගේම බෞද්ධයනට අවශ්‍යම කරන ධර්ම ග්‍රන්ථ බොහෝ සෙයින් රචනා කරන්නට තියෙනවා. ඇත්තටම මේ කාලේ එකක් තමයි දැන් ධර්ම දේශනා කරන්න බැරි මගේ ජීවිතේ යම් එවැනි අර්බුද කාලේ තර්ජන ඇති වෙච්ච කාල තිබුණා. එවැනි කාලවල මං හැංගිලා හිටියත් ඒ කාලේ කරේ පොත් ලියන එක. දහම් පොත් 40කට 35ක් 40කට ආසන්න දහම් පොත් ප්‍රමාණයක් ලියලා තියෙනවා. ඉතින් ගොඩාක් පොත් කියවනවා, පොත් ලියනවා. ඉතින් ඒ වගේ ධර්ම ග්‍රන්ථ ගොඩක් ඒ කාලේ රචනා කරා. එහෙම. දැන් මේ ධර්ම ග්‍රන්ථ දිහා බැලුවාම වැඩි වශයෙන් අපි දකිනවා මේ නොපෙනෙන බලවේග වලින් වන විපත් පිළිබඳව, අමනුෂ්‍යයන්ගෙන් වන කරදර පිළිබඳව. ඒ කියන්නේ പ്രേතවත්තුව එහෙම නැතිනම් මේ විමානවත්තුව මේවා පදනම් කරගෙන ඔබ වහන්සේගේ දේශන ශෛලිය වගේම මේ ග්‍රන්ථකරණයත් එහෙම පිටුවුණු අවස්ථා අපි දැක්කා. ඒක හරි විශේෂත්වයක්. ඒ කියන්නේ මම හිතන්නේ බොහෝ දෙනෙකුට මතක ඇති ඉස්සර ඔය ප්‍රසිද්ධ පුවත්පත්වල ලිපි පෙළක් ගියා අපට නොපෙනෙන ලෝකයේ පියවියසින් ඔබට මේ වගේ සෙනසුරාදා ඉරිදා සතියන්ත පුවත්පත්වල දිගට ඒ අමනුෂ්‍යයන් ගැන නොපෙනෙන ලෝකයේ ගැන මම ලියපු සමහර ලිපි පෙළක් පළ වුණා. ඒ සමග තමයි වරුණ මට හම්බෙන්නේ. එතකොට අපි ඉස්සර මම හිතන්නේ මීට අවුරුදු 16කට නෙත් ආරම්භ කරපු කාලෙම අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි පහන් කන්ද. එතකොට ඒ වගේ ගොඩාක් නොපෙනෙන බලවේග ගැන කතා කරන සදහම් වැඩසටහන් අපි ආරම්භ කරලා නෙත් එක්ක මේ ධර්ම ප්‍රචාරණ වැඩසටහන් පටන් ගත්තේ අපි. ඒ කියන්නේ ඔබ වහන්සේගේ ඒ ආభాෂය නැත්නම් ඔබ වහන්සේ සමාජගත කළේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ කොට්ටාශ සමාජයේ ඉන්නව අපිට නොපෙනුනාට ඒවෙන් බලපෑම් තිබෙනවා කියන කාරණේ මේක කතා කරලා තිබුණ අඩුවේ නේද අපේ. ඇත්තටම කතා කරලා තිබුණ අඩුවේ. හැබැයි මම මේ හැම කාරණයක්ම ධර්මයත් එක්ක ගලපලා තමයි මිනිස්සුන්ට කියලා දුන්නේ. ඒ කියන්නේ ඔබ වහන්සේ කොයි වෙලාවකවත් එතන ගුරුකම් කරන එහෙම නැතිනම් කට්ටඩිකම් කරන ස්වාමීන් වහන්සේලා අවසානයේ මේ මාතෘකා කතා කරන එක නැවැත්තුවෙත් ඒ නිසාමයි. අපි කොච්චර ධර්මයෙන් මිනිස්සුන්ට ඒකෙන් නිදහස් වෙන්න ක්‍රම කියලා දුන්නත් මිනිස්සු හිතනවා මේ මාතෘකා කතා කරනකොට හාමුදුරන්ට කියලා මේක කරගන්න පුළුවන්
වෙයි. හාමුදුරන්ට මොකක් හරි බලයක් ඇති. හාමුදුරන්ට කියලා නූලක් හරි දාගන්න පුළුවන් වෙයි. එහෙම හිතාගෙන බොහෝ පිරිසක් එන්න ගත්තා. ඇවිල්ලා සමහර අමනුෂ්‍යයෝ ඇහිලා එනවා, කෑ ගහගෙන එනවා, අල්ලගෙන එනවා. ඇවිල්ලා සමහරව අනේ හාමුදුරනේ කොහොම හරි ඔබ වහන්සේ ඔය කිව්වට ඔබ වහන්සේගේ වැඩසටහනේ කතා කරන ඒවාක් ඔබ වහන්සේට පුළුවන් අපිට මොනවා හරි මේ තෙල් ටිකක් හරි හදලා දෙන්න කියලා. ඊට පස්සේ මම මේ මාතෘකා ගැන කතා කරන එකම නැවැත්තුවා. ඒ කියන්නේ අමනුෂ්‍යයන්ගෙන් දෙවියන් පැත්තට නැඹුරු වුණා. ඊට පස්සේ දෙවියන් ගැන බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව මතු කරන්නට දේශනාවන් සිදු කරන්නට ඒද. ගොඩාක් දුරට අපි ශ්‍රද්ධාව පැත්ත ඒ කාලේ තමයි අපි සෑ වන්දනාවල් ආරම්භ කරා. මම හිතන්නේ ලංකාවේ සෑ වන්දනාවල් ලොකුවට ආරම්භ වෙලා නැති කාලේ අපි පිච්චමල් පූජාව පමණයි තිබුණේ. අපි ඒ වෙනකොට ස්වර්ණමාලි මහා සෑය ලක්ෂ ගණන් සෙනග එකතු කරලා මුල් පින්කම් තූපාරාමේ ලංකාවේ නොයෙක් පින්කම් කරන්න පුළුවන් තැන්වල අපි විශාල පිරිසක් එකතු කළ සෑ වන්දනා කරා. ඉතින් ඒ ආරම්භ කරපු සෑ වන්දනා ධාතුන් වහන්සේලා එතන වර්තමානයේ ධාතුන් වහන්සේලා ගැන රටේ විශාල ප්‍රබෝධයක් ඇති කරලා මිනිස්සුන්ට ශ්‍රද්ධාව ඇති කරලා ඒ ධාතුන් වහන්සේලා ගැන මිනිස්සුන්ට ගෞරවයේ ශ්‍රද්ධාව ඇති කරන්න මම හිතන්නේ අපේ දේශනා ගොඩාක් ඉවහල් වුණා. මම හිතන්නේ ඔබටත් මතක ඇති ශ්‍රාවකයන් විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නකොට අපේ ස්වාමීන් වහන්සේ ධාතුන් වහන්සේලා ආරම්භය කරපු විග්‍රහයන් අනුශාසනා තුල මට මතකයි එක්තරා අවස්ථාවකදී ඔබ වහන්සේ රුවන්වැලි මහා සෑය පිළිබඳව රුවන්වැලි මහා සෑය ගර්භයේ වැඩ හිඳින්නා වූ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳව දේශනාව සිදු කළා. ඒ වන විට රුවන්වැලි මහා සෑය වටේ ගමේ මිනිස්සුත් එකතු වෙලා අනේ මේ රුවන්වැලි මහා සෑයේ වැඩ ඉන්නේ මේ ධාතුන් වහන්සේලාද කියලා පළමු වතාවටයි අහගත්තේ කියලා එහෙම පිරිස එකතු වුණා. ඒ කියන්නේ අපි ලොකු ප්‍රබෝධයක් ධාතුන් වහන්සේලා කෙරෙහි ඇති කරන්නට ඔබ වහන්සේ කටයුතු කළේ. ඔව් ඇත්තට මම හිතන්නේ අදටත් පසුගිය දිනවල මම හිතන්නේ අපේ අම්මගේ උපන්දිනේ වෙනුවෙන් රුවන්වැලි සෑය අපි කප්පු පූජාවක් කළ පින්කමක් කරපු වෙලාවේ රුවන්වැලි සෑය නායක හාමුදුරුවෝ මාව දැකලා ඇවිල්ලා ඒ වෙලාවේ කියා හිටියේ උන්වහන්සේත් කියා හිටියා රුවන්වැලි සෑය ගැන මේ ධාතුන් වහන්සේලා ගැන සෑය ගැන අහපු දේශනා අතර ඔබ වහන්සේගේ දේශනා අපිට මැවිලා පේනවා ඒ කරපු ධාතුන් වහන්සේලා ගැන විස්තර කළා හරි අගේ කිරීමකින් උන්වහන්සේලා වර්ණනා කරනවා. ඇත්තටම අපිට ගොඩාක් අර ජීවිතේ ලොකු උද්‍යෝගයක් ඇති වෙනවා මේ ධර්ම ප්‍රචාරය තුළ ඒ නායක හාමුදුරුවෝ රටේ වැඩ ඉන්නේ ස්වාමීන් වහන්සේලා ඒ අපේ දේශනා අගය කරද්දී ඊළඟ දේ තමයි අර ගොඩක් දැන් ඔය ධාතුන් වහන්සේලා ගැන මුල්ම කාලේ වරුණ අපි කතා කරනකොට සමහර ලොකු හාමුදුරුවෝ මට කතා කරලා අහලා තියෙන ඥානදීප කොහෙදවත් තියෙන්නේ. එහෙමයි. කොහෙන්ද ඔය කරුණ හොයාගත්තේ කියලා. මොකද ඒ වෙනකොට සමාජේ ගොඩක් මතුවලා තිබුණේ නැහැ. මට මතකයි මම සෑ වන්දනාවක් කරනකොට අපි ඉස්සලාම තූපාරාම සෑ ගැන පින්කම කරනකොට බොහෝ දෙනෙක් කරන්නේ චෛත්‍ය ළඟ කුමල් පූජාවක් කරලා බුද්ධ වන්දනාවක් කරලා සාමාන්‍ය බණක් කියලා පිළිත් ටිකක් කියනවා. අපි චෛත්‍ය ගැන ඉතිහාසය ගැන මාස ගාණක් පොත්පත් හොයලා කියවලා කරුණු හොයලා ලොකු අධ්‍යයනයක් කරලා මේ චෛත්‍ය ඉතිහාස කතාව ධාතුන් වහන්සේලා එක්ක මේ චෛත්‍ය පූජනීයත්වය අපි මතු කරලා දුන්නා. ඉතින් මේ වගේ ගොඩාක් ධාතුන් වහන්සේලා ගැන චෛත්‍ය රාජයන් වහන්සේලා ගැන ධාතු පරිනිර්වාණය ගැන වර්තමානයේ විශාල ප්‍රබෝධයක් ඇති කරගන්න අපිට පුළුවන් වුණා. මම ගොඩක් කියවනවා අධ්‍යයනය කරනවා කරුණු. ඉතින් ඒක මං හිතන්නේ වර්තමානයේ පවා අපි හැම පැත්තක්ම අධ්‍යයනය කරනවා. එහෙමයි. එතකොට අපි සවන්නස පළමු වරට දේශනාවක් සිදු කළේ ඔබ වහන්සේට මතකයිද විවෘත මාධ්‍ය තුලදී? මට එහෙම ලොකු මතකයක් නෑ. පැවිදි වෙලා හැබැයි අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත මම මාධ්‍යවල මට ගුවන්විදුලි සංස්ථාවේ ධර්ම දේශනා හම්බුණා. ඊළඟට මට මතකයි මම ගොඩාක් බය වෙච්ච පැවිදි වෙලා එතකොට මට අවුරුදු 1කමාරක් වගේ ලොකු දැනුමක් නැති අවස්ථාවක මම මහමෙවුනාවේ වැඩ ඉන්න අවස්ථාවක හදිස්සියේ මට ධර්ම සාකච්ඡා පොදින සාකච්ඡාව රටේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක ඒ වැඩසටහනට මට සම්බන්ධ වෙන අවස්ථාවක් සැලසුණා. හැබැයි ඒ සාකච්ඡාවට මාත් එක්ක එදා හිටියේ මේ රටේ පූජනීය නායක මාහිම්පාණන් වහන්සේලා
කීප නමක් සමග ඒ සාකච්ඡාවේ මං හිතන්නේ මම සාකච්ඡාව බලපු අය කිව්වා ගොඩක් හොඳයි ගොඩක් කරුණු කියවුණා කියලා බොජ්ජංග ධර්ම ගැන ගැඹුරුම මාතෘකාවක් යටතේ තිබුණේ. නමුත් මුළු සාකච්ඡාව පුරාම මම වේවුලනවා බයට. දැන් කියනකොට පොඩි තැති ගැනීමක් තියෙනවා වගේ දැනෙනවා. තැති ගැනීමක් තියෙනවා. ඒ වෙනකොට රටේ වැඩ හිටිය බොහොම සම්භාවනීය පූජනීය නායක හාමුදුරන් වහන්සේලා සමග ඒ සාකච්ඡාවේ වාඩි වෙන්න අවස්ථාව සැලසුණා. පැවිදිලා අවුරුදු 2ක් වගේ කාලයක් ඇතුළත. කාලයක් තුළ. නාවිනේ අරිය ධම්ම පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ, එතකොට මඩවල උපාලි නායක හාමුදුරන් වහන්සේ, වෙනකොට කිරිබත්ගුරු ඥානස්වාමීන් වහන්සේත් මමත් ඒ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. මම තමයි පැවිදිලා එතකොට අවුරුදු 1කමාරක්. එහෙමයි. ඒ පුංචි පැවිදි ජීවිතේ පුංචි කාලයක් තුළ ඒ වගේ අත්දැකීමක් ලැබුණා කියන්නේ ඉතින් ලොකු විශාල පන්නරයක්. එතකොට අපි ස්වාමීන් වහන්සේ දැන් අපි මේ සාකච්ඡාවේ අවසාන භාගයටත් ඇවිල්ලා තිබෙන්නේ. දැන් ඔබ වහන්සේ මහා සෑ වන්දනා සිදු කළා. එතකොට අපි කිව්වා වගේ අමනුෂ්‍යයන් පිළිබඳ කතා කළා. අපි net එක එකතු වෙලා බොහෝ කාලයක් ඔබ වහන්සේ දශකයකට වැඩි කාලයක් අඛණ්ඩව වැඩසටහන් සිදු කළා. මහා පින්කම් සිදු කළා. මේ හැම දේවල් එක්කම ගලිගමුවේ ඥානදීප හාමුදුරන් කියන නාමය අපේ භික්ෂූන් වහන්සේලා අතරත ප්‍රචලිත වෙන්නට පටන් ගත්තා. සහ බොහෝ දෙනා බණකට ධර්මදේශනාවකට ස්වාමීන් වහන්සේ නමක් හොයනකොට ඉස්සෙල්ලාම මතක් වුණු නාමය තමයි ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ වඩම්මමු කියන කාරණේ. අපිට බොහෝ ප්‍රතිචාර තිබෙනවා ඒ කාලේදී. අපි වැඩසටහන් කරාට පස්සේ අපිට කතා කරලා බොහෝ දෙනෙක් කියන්නේ ඥානදීප හාමුදුරන්ගේ බණ ටික නම් අහන්න තියෙනවා නම් කොච්චර හොඳද කියනවා. ඒ වගේ ලොකු කැමැත්තක් සමාජය තුළ ගොඩ නැගුණා. ඔබ වහන්සේ ඊට පස්සේ ඒ දේවල් සමාජයට ලං කරද්දී ධර්මයත් එක්ක අනිත් පැසින් යම් ආකාරයකට ඔය සමාජයේ තිබෙන්නා වූ යම් දේවල් කෙරෙහි සමාජ සත්කාරක වැඩසටහන් කරන්න පටන් ගත්තා. අපි හාමුදුරනේ ඒ ගැනත් අපි කෙටියෙන් හරි මතක් කරමු. ඔය ඇත්තටම ධර්ම දේශනාවට ලංකාව පුරා වැඩම කරද්දී පන්සල් මං හිතන්නේ ලංකාවේ නොයෙක් ප්‍රදේශවල වැඩම කරද්දී ආරණ්‍ය පන්සල් විහාරස්ථාන ඇසුරු කරගෙන ගොඩාක් වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේලා ජීවිතයේ සැඳෑ සමයක ලෙඩ රෝග වලට පත් වෙලා බොහොම අසරණ වෙනවා. මම මගේ ඇස් දෙකෙන් දැකපු අවස්ථාවල් එක්ක තමයි සීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය ආරම්භ වෙන්නේ. ඉතින් දැන් අවුරුදු 13ක් වගේ වෙනවා අපි ආරම්භ කරලා. ස්වාමීන් වහන්සේලා දැනටත් 49කට ආසන්න ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඉතින් අපිට පුළුවන් වුණා ඊටමත් පිළිවෙලකට ආදර්ශමත් රෝහලක් බඳු ගිලන් භික්ෂු මධ්‍යස්ථානයක් ආරම්භ කරලා හොඳින් පවත්වාගෙන යන්න. ඉතින් ඒ වගේම දැන් මම අලුතෙන් ආරම්භ කරනවා බුදුපුත් සුවමව් අරණ කියලා අලුත් ආයතනයක් කොට්ටාව ප්‍රදේශයේ දැන් මේ දිනකොට ඒ කටයුතු කෙරීගෙන යනවා. එහි මොකද ස්වාමීන් වහන්සේ සිදු වෙන්නේ? එතනදී මෑණිවරු පිරිසකටත් ලෙඩ වෙලා අසරණ වෙලා ඉන්න අපි අවස්ථාව සලසලා දෙනවා. විශේෂයෙන්ම ශාසනයට දරුවන් පූජා කරපු අම්මලා. තමන්ගේ සමහර ස්වාමියන් නැති වෙලා දරුවෝ ඉන්න දරුවෝ එක්කිනා දෙන්න පැවිදි කරලා අද අවුරුදු 65 70 වගේ වෙලා වයෝවෘද්ධව ලෙඩ වෙලා අසරණ වෙලා ඉන්න අම්මලා මේ ශාසනයට දරුවෝ පූජා කරපු මව්වරු රැක බලා ගන්න මව් සුවර්ණ මධ්‍යස්ථානයක් හැටියට එතන ආරම්භ කරනවා. අපිට මුල් අදියර යටතේ 25 දෙනෙක් 30 දෙනෙකුට ආසන්න පිරිසක් අම්මාවරු රැක බලා ගන්න වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක් හැටියට ඒ ස්ථානේ අපි ආරම්භ කරනවා. ඒ වගේම බක්කුල සෑයත් ඔබ වහන්සේ නිර්මාණය කළා. බක්කුල සෑය ජීවිතේ ගොඩනගපු ඒක මහා පුදුම නිර්මාණයක් සහ බක්කුල සෑයේ තියෙන නිර්මාණ අසිරිමත් භාවයේ සියල්ලත් එක්ක මගේ ජීවිතේ ගොඩනගපු පූජනීයම මහා පුණ්‍ය නිධානය තමයි බක්කුල මහා සෑය. ඉතින් ශාසනයට අඩි 130ක් පමණ උස මහා සෑයක් නිර්මාණය කරලා දායාද කරන්න මට විශාල භාග්යක් පිනක් ලැබුණා බුද්ධ ශාසනය වෙනුවෙන්. ඒ වගේම තව බොහෝ පන්සල් ආරණ්‍ය සේනාසනවල චෛත්‍ය ධර්මශාලා බෝධි ප්‍රාකාර ඉදි කරන්න මං උදව් උපකාර කරලා තිනවා. ශක්තියක් වෙලා තිනවා. ගෙවල් නැති අසරණ 30 දෙනෙකුට පමණ නිවාස ඉදි කරලා දීලා තියෙනවා. ජීවිතේ හැම පැත්තකින්ම ගොඩාක් පින්කම් කරගෙන තියෙනවා. රෝදපුතු අත්වාරු සෑහෙන දහස් ගණනක්. ඒක නම් හිතා ගන්න බෑ. මං හිතන්නේ 5000කට එහා රෝදපුතු ජීවිතේ පරිත්‍යාග කර අපි ධර්මදේශනා වලට වඩිනකොට මං හිතන්නේ මගේ එක්කම දේ මම අදටත් මං හිතන්නේ ලංකාව පුරාම ආවගෙන්නපු ඕනම කෙනෙක් සාක්ෂි දරාවි. අදටත් මං ධර්මදේශනාවකට කවදාවත් මුදලක් අය කරන්නේ කියන්නේ. කෙනෙක් වාහනයට අහලා ඩ්‍රයිවර්ට හරි මුදලක් පරිත්‍යාග කරත් කවදාවත් කොහේ ගියත් අපි සල්ලි වලට බන කියලා නැහැ. ඉතින් ඒ නිසා ධර්ම දේශනාවට වඩිනකොට පිරිකරක් ඇහුවත් මං කියන්නේ කැමති දෙයක්. ඔයාලා කැමති පිරිකරක් දෙන්න. හැබැයි බොහෝ පිරිස දැනගත්ත අපි කරන සමාජ සත්කාර දැනගෙන සමහරලාට අපි පින්කම් වලට යනකොට අපිට රෝද පුටු කිහිලිකරු අපි ගැබිනි මව්වරු වෙනුවෙන් පින්කම් කරනකොට දරුවෝ නාවන බේසම් මේ වගේ විශාල ප්‍රමාණයක් අපි පාසල් දරුවෝ දසදහස් ගානකට පාසල් පොත් උපකරණ පරිත්‍යාග කළා තිනවා. ගැබිනි මව්වරු දහස් ගානකට මං හිතන්නේ
කියන්නේ කකුල් නැති අයට අපි කකුල් පරිත්‍යාග කරලා තියෙනවා ඒ කෘතිම පාද ඒ වගේම රෝදපුටු දහස් ගානක් අපේ ජීවිතය ආපස්සට හැල්ල බලනකොට සමාජ සේවා පැත්තෙන් කරපු පින්කම් පැත්තෙන් විශාල දෙයක් කරලා මං හිතන්නේ ඉතින් අපිට ජීවිතේ පුදුම සතුටක් තියෙනවා ආපස්සට බලලා මේ වගේ විශාල සමාජ මෙහෙවරක් මේ ජීවිත කාලේ කරා නොවේද කියලා. ඉතින් මේ සතුටත් එක්ක ධර්මයේ නියැලීම තුළ මොන වගේ සැනසීමක් දැනෙනවද? අපි සවනහස අවසාන වශයෙන් ඇත්තටම ධර්මයේ කියනකොට මගේ තියෙන එකම අදහස මගේ වචනයක් නිසා මගේ බණක් නිසා තව කෙනෙකුගේ හිතක් නොරිදේවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපි බණකදිවත් තව කෙනෙක් ඉලක්ක කරලා කෙනෙක්ගේ හිතක් රිදෙන විදිහට ධර්ම දේශනාවක් කරන්නේ. ඉතින් ඒ නිසා තමයි අදටත් අපිට ඒ ගෞරවය තියෙන්නේ. ධර්මයේ පමණක් අපි කතා කරන්න ගොඩාක් උත්සාහ ගන්නවා. පෞද්ගලික අත්දැකීම් ජීවිතේ ගොඩාක් තියෙනවා. දෙවියන් ගැන වේවා අපි නොපෙනෙන බලවේග ගැන වේවා ජීවිතය අපි ධර්මයත් එක්ක යනකොට හැබැයි මේ සියල්ල සමහරවිට අපේම ජීවිතයේ අත්දැකීමක් හැටියට අපිත් එක්කම නැති වෙලා යයි. හැබැයි අපි මිනිස්සුන්ට දෙන්නේ ධර්මයේ විතරයි. අපි මෙහෙම දන්නවා මම මෙහෙමයි කියලා අපි අපේ දේවල් මිනිස්සු අතර කියන්නේ. ඒ නිසා ධර්මයටම මුල් තැන දීලා ධර්මයේම බුද්ධ වචනයටම ගෞරව කරමි. ඒ ධර්මයේම මතු කරන්න අපි උත්සාහ කරනවා. ඒතර මේ වෙනකොට මම ගොඩක් උත්සාහ කරනවා අපිට මේ දැන් අපේ රටේ අපි කෝටි දෙකකට ආසන්න පිරිස අපි කොහොමත් අපේ අයට බණ කියනවා අපේ රටට බණ කියනවා සිංහලෙන්. ඉතින් මගේ අරමුණ කල්පනා කර අපිට මේ තියෙන හැකියාවත් එක්ක ඉදිරියේ ලොකු කැපකිරීමක් කරලා ජාත්‍යන්තර භාෂාවක් අධ්‍යයනය කරලා මේ ධර්මයේ ලෝකයට මේ විදිහටම අවුරුදු කීපයක් හරි ලෝකයට ධර්ම ප්‍රචාරයක් කරන්න පුළුවන් වුණොත් කෝටි 7-800ක් ඉන්න ලෝකේ අපි නැති වුණත් අවුරුදු ගාණක් අපේ දේශනා බොහෝ පිරිසක් ප්‍රයෝජනෙට ගනි. ඉතින් ඒ නිසා මේ වෙනකොට ගොඩක් ඒ ඉංග්‍රීසි අධ්‍යාපනයේ ලෝකයට ධර්ම ප්‍රචාරය කරන්න ඉදිරි කාලේ සැලසුම් කරගෙන අධ්‍යාපනයේ පැත්තෙන් ගොඩක් කැපකිරීම කරනවා ධර්මයේ ලෝකයට ලබා දීම පිණිස. ඔබ ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් නැහැ. වැඩි වශයෙන් වැඩි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඇත්තට මේ අධ්‍යාපනය වෙනුවෙන් විතරයි. ඒක ඕස්ට්‍රේලියාවේ ලංකාවේ පාවිලා නෙමෙයි. ලංකාවට බොහොම ආදරේ. ඕස්ට්‍රේලියාවේ හිටියත් මාස 2කට විතර සැරයක් ලංකාවට එනවා. ඇත්තටම රුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධිය මේ අටමස්ථාන පූජනීය තැන් කියන්නේ ඒ මහා පුදුම දෙයක් ජීවිතේ සද්ධාවත් එක්ක. ඉතින් ඒ නිසා නිතර ඇවිල්ලා වන්දනා කරනවා පින්කම් කරනවා. නමුත් අපිට අවශ්‍ය මේ ධර්මයේ ලෝකයට අරගෙන යන්න. අපේ තියෙන දක්ෂතාවයේ හැකියාව මොකක් හෝ සංසාර පිනකට අපිට ධර්ම දේශනා කිරීමේ හැකියාව ඊළඟට අපි දේශනා කරන ධර්ම දේශනාවකට පිරිසගේ ආකර්ෂණය ඇහුම්කන් දීම ඒ ටික ගොඩ නැගිලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ දක්ෂතාවයෙන් අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් හරි අනාගතයේ මේ දේශනා ටික කරොත් ලෝක විශාල පිරිසකට ධර්මීය ප්‍රචාරය කළා ධර්මයට නැඹුරු කරන්න පුළුවන් හැකියාවක් ලැබෙයි. ඒ පිණිස අනාගතයේ ලොකු කැපකිරීමක් කරන්න උත්සාහ ගන්නවා.